සුබෝදෑසනක් ඔබට. කී දෙනෙක් සතුටින් ඉන්නවද? අපි ආඥා කරමු දෙවනසගේ පණිවිඩය උදෙසා. සවත් සභා රැස්වීමක අපි ඉන්නවා. අද දවසේ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහ කරුණාව ලැබලා බයිබලය අරගන්න, සටහන් පොත අරගන්න, අන්තර්ජාලයේ සජීව සහභාගී වෙන අයත්, දේවස්ථානයේ තුල ඉඳලා සහභාගී වෙන අයත් අපි ආත්මයන් වහන්සේට ඉඩ දෙමු මේ උදෑසන අපිට කතා කරන්න පිණිස. හැම කෙනෙක්ම පුද්ගලිකව මේ වෙලාවේ තමන්ගේ ආත්මයට ඉඩ අරගන්න. ස්වාමිනේ මට කතා කරන්න මම ඔබේ හඬ අහන්න ආවේ. මම ඔබ වහන්සේගේ හඬ අසන්න ආසයි. කැමැති මම ඒකේ පිපාසයි කියන ඒ සිත ශුද්ධාත්මයන් වහන්සේ ඉදිරියේ ඔබ නිදහස් කරන්න ආත්මයන් වහන්සේම ඔබට කතා කරાવી. ස්වර්ගයේද පොළවද මා පාලනය කරන විශේෂ සර්බලධාරී සර්පරාක්‍රම ජීවන දේපියාණනි, ඔබගේ එක ජාතක පුත්‍රයා වන අප ගැලුම් කරුතුමාද වන අතිඋතුම් ප්‍රේමාන්විත මහිමාන්විත දෙවියන් වහන්සේගේ එක ජාතක පුත්‍රයා වන ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ අනර්ග සභා රැස්වීම මෙහෙවන්නා වූ, අපිව රැස් කරන්නා වූ, අපිව කැඳවන්නා වූ, අපිව ගෙනියන්නා වූ, අපි තුල සිටින්නා වූ, අප සමග සිටින්නා වූ, අපට මඟ පෙන්වන්නා වූ ගන්වන්නා වූ ගුරුවරයාද සියල්ලද වන ශුද්ධාත්මයන් වහන්සේගේ තේජසේ අභිමුඛයේ සිටමින් ජාතිකල්තාරයේ මත තව දවසක ඔබ වහන්සේ දෙන්න වචනය දෙන්න දුන අනුග්‍රහය කරුණාව ගැන ඔබට ගෞරවය දෙමින්, ඔබ වහන්සේගේ වැඩකාරකම කරන්න දුන්න තව අවස්ථාව ගැන ඔබට ගෞරවය දෙමින් ස්වාමිනී සභාව බාර කරනවා. වචනේ අසන සියලු මිනිස්සු බාරයි මේ වෙලාවේ සජීව Zoom හරහා, Facebook හරහා, ඒ වගේම YouTube එක හරහා පසුව නරඹන සියලු දෙනා ගැන මම ඔබ වහන්සේට ගෞරවය ප්‍රශංසාව දෙන අතර ශුද්ධාත්මයන් වහන්සේ වචනේ කතා කරන ඔබ වහන්සේම උන්ට තේරුම් කර දෙමින් ඔවුන් ඔබ වහන්සේගේ අවශ්‍ය උසමහතට ගොඩනගන්න ඔබ වහන්සේම උන්ට කතා කළ මැනව ඔබ වහන්සේට යටත් වී බාර වෙනවා. ජාතිකල්තාරය සභාව ජාතිකව අමතන ආලේපයක් උරුමව තිබෙන ස්ථානයක්. ස්වාමිනී මෙතනින් නැගෙන හඬ කී දෙනෙක් සවන් දුන්නද? ඒ හඬට එහා මෙතනින් නැගෙන ආලේපය දේශීය දෙවුන්දර තුඩුව පේදුරු තුඩුව දක්වා ආක්‍රමණය කරමින් දේශීය ඔබ වහන්සේගේ වචනයට, ඔබ වහන්සේගේ පිබිදීමට ආලෝකයට රැස් කරන බවයි අපගේ විශ්වාසය. ස්වාමිනී නුඹ විශ්වාස කරන දේ නුඹ දකින්නයි කියපු දෙවියන් වහන්සේ අපේ විශ්වාසය ඔබ වහන්සේ වචනය තුළ මේ දේශය වෙනස් කරන බවයි. ස්වාමිනී එවැනි වෙනස් කරන පණිවිඩයකට අපි ඔබ වහන්සේ තුළ යටත් වෙනවා. ආත්මයන් වහන්සේ අපිට කතා කළ මැනව ඔබ වහන්සේම කතා කරමින් ඔබ වහන්සේම අපිට තේරුම් කර දුන මැනව ඔබ වහන්සේ සර්වවාසී දෙවියන් වහන්සේගේ දේවාත්මය නිසාම අප මැදේ ක්‍රියා කරමින් ස්වර්ගයටත් පොළොවටත් මේ වෙලාවේ මැදහත්කාරකම් කරමින් වචනයටත් මනුෂ්‍යයටත් මේ වෙලාවේ සමාදානයේ සම්බන්ධතාවය හදමින් ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කළ මැනව අපි යටත් වෙනවා, අපි අඩු වෙනවා. ඔබ වහන්සේ වැඩි වෙමින් අප තුළ වර්ධනය වෙ මැනව ප්‍රේමණීය නාමය අපි සේවය කරන රජුරන් වහන්සේගේ නාමය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. 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 හොඳයි. අපි කාලය ගත වෙච්ච ඉඳ ඉක්මනට යමු කෙටි දේශනාවකට පැය දෙකමාරක තුනක විතර. ඔව් ඉතින්. රයිට්. හරි. පණිවිඩය ඉස්සලා ලියා ගන්නකො මේක ඉංග්‍රීසියෙන් ලියා ගන්න මම අකුරු කියන්න. ඊට පස්සේ සිංහලට පැහැදිලි කරන්න. හරි? නැත්නම් ඕගොල්ලන් හිතයි මං ආයේ මොනාරි ග්‍රීක වචනයක් දුන්නොත් බල්ලා පූසා කිව්වා කියලා නිකන් ඕගොල්ලන් මොනවටද නේ? හරි ලියා ගන්නකො ඉංග්‍රීසි අකුරු වලින් S for shoes. හරි S B for ball S B E තුන්වෙනි අකුර ආයෙ මුල ඉඳලා S B E. හරිද? හරිද? right S B E M හතරවෙනි අකුර M සමාන N for needle වගේ N ඊට පස්සේ M ඊට පස්සේ U ඊට පස්සේ I M ඊට පස්සේ I මොකද්ද වචනේ පාසල ඉස්සර ඉංග්‍රීසි දන්නේ නැහැ පාසල පොඩ්ඩක් උදව් කරන්න. right ඊට පස්සේ හිස්තනක් තියලා ME හිස්තනක් තියලා ME මේ කියන එක ME
ඊට පස්සේ ආයෙ හිස්සනක් තියලා P N E U M A නියුමා. නියුමා කියන අර අමුතු වචනයක් අපි දන්නේ නැති. හරි. දැන් වාක්‍ය කියවන්න බලන්න. මේ නියුම හරි මේට කලින් තියෙන මොනකද්ද? පාසලෝ කියන්නේ සුබ්‍රමණියම් මේ නියුමලු. වා උදේ එනකොට කාවර දෙමළ තෝස කඩෙන් තෝස කාලා ඇවිල්ලා තියෙන්නේ පාසලෝ. සාමාන්‍ය ඉරිදා සයිවර් කඩෙන් ගියාම ඔය වගේ එනවා. alright. මොකද හිතන්නේ? ග්‍රීක් වචනයන්නේ මේක ඔයගොල්ලන් බය වෙන්න එපා මේක ඉංග්‍රීසි කතාවක් නෙමෙයි. yes try කරන්න ඔයගොල්ලෝ ග්‍රීක් ස්කෝලර්ස්ලා වෙන්නේ නැහැනේ. නුවන් Ben භූමි හරි ඕක ඇවිල්ලා ස්බෙනුමි ප්‍රොනවුන්සියේෂන් එක ඇවිල්ලා ස්බෙනුමි අල්සයන්න බයන්න නුයන්න මියන්න සිංහලෙන් ලියාගත්තොත් හරි ස්බෙනුමි මේ නියුමා මේක තමයි පණිවිඩය හරි ස්බෙනුමි මේ නියුමා බොහොම දන්න ප්‍රසිද්ධ කතාවක් කාට හරි නියුමා කිව්වම දැන් කොහොමද දන්නවනේ නිකන් හිතෙනවාද නියුමා කිව්වම කවුද කුරුසිය දකුණු පැත්තේ ඉඳපු හොරා හුස්ම සහ ආත්මය නැත්නම් නියමටොලොජි කියලා විෂයක් තියෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳ අද පණිවිඩයත් ආත්මයන් වහන්සේ ගැනමයි ඒ නිසා උමනාවෙන් සවන් දෙන්න තාමත් අවශ්‍යතාවයෙන් සවන් දෙන්න ගිය සතියේ පණිවිඩයක හා සැබඳී සම්පූර්ණ වෙන්නේ එක මේකෙන් මේක සම්පූර්ණ වෙන්නේ ඊළඟ එකෙන් ඊළඟ එක සම්පූර්ණ වෙන්නේ ඊළඟ එකෙන් ඉතින් ඒක එහෙම තමයි හරි හොඳයි ස්බෙනුමි නැත්තම් බයිබල් පදේම පැහැදිලි කරමු ලොකුවට කාලය ගියේ හින්දා මම ටිකක් පරක් වුණා සැලකිය යුතු වෙලාවක් මේ හොඳට නින්ද ගියානේ සැපට හොඳට නිදාගෙන ඉස්ස නැගිටින්නේ නැහැ වෙලාවට නිදාගෙන දඩි විලි ගාලා ආව ඇඳගෙන එහෙම නිදාගත්ත අවුරුදු 18කට විතර උඩදී ඔක දන්න මං සේවාවන් කරමින් ඉන්නේ ඉතින් කඩි මුඩි දැන් විනාඩි 10ක් 15ක් වත් නැහැ මං නාලා අනිත් පැත්ත ලෑස්ති උනේ සර්විසස් කරන කෙනා අපේ සේවයේ දෙවනාසේගේ වැඩේ ඉතින් ඒ නිසා මේක සුපුරුදු කතාවක් ඉතින් මං වෙනුවෙන් බලා සිටීම ගැන ඔයගලන්ට ගෞරවය දෙනවා නමුත් ඉතින් පාඩු නැහැ මං වෙනුවෙන් බලා ඉන්නේ ශිවන්ත වෙනුවෙන් නෙවෙයිනේ ආත්මයන් වහන්සේ වෙනුවෙන් බලන් ඉන්නේ අපි දෙවනාසේගේ වැඩකාරයෝ ඒක ඔයගලන්ට ආශිර්වාදයක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ හරි බයිබල් පදේ තමයි 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ ආත්මයාණන් වහන්සේ නොවි මේ සයිවර් කඩේට මෙයාත් ගියාද කන්න උදේ ගාමින් මොකද කියන්නේ තෝසක අරන් දුන්නාද වඩ අරන් දුන්නාද උළුඳු වඩයක් ඇතුලෙන් වචනේ ආවේ නෝ කේ පාපෝ ලා වගේ ඇහුනේ මට හරියට කියන්න ආයෙ බලලා තනි වචනයක් තියෙනවා ආත්මයාණන් වහන්සේ නොනිවල්ලා ඒකේ අර ශාම්රිගේ පොඩ්ඩක් ගාමීට කියන වර්ෂන් එකනේ තියෙන්නේ ඒකයි නේ හරියට අපි දැන් ගොඩක් සිංහල පරිවර්තනය නව පරිවර්තන වල තියෙන්නේ ආත්මයන්න් වහන්සේ නොනිවන්න ශාමලිකේ සාමාන්‍යයෙන් අර පල්ලා ගහපල්ලා බැනපල්ලා කපපල්ලා කොටපල්ලා වගේ අර කියන්නේ ගාමීට ළඟින් කතා කරන විදිහට තමයි බයිබලේ පාවිච්චි කරන්නේ ඉතින් ඒ හින්දා රයිට් ඉතාමත් වැදගත් පුදුමාකාර වැදගත්කමක් තියෙන තනි වචන කීපයක් පාවලු පැහැදිලි කරලා තියෙන ග්‍රීක් වචන තුනයි මේකට අපි පාවිච්චි කරේ ඉංග්‍රීසියෙන් නම් quench not the spirit හරිම නිකන් තනි කතාවක් ඊ රාත්‍රියේ එස්කටෝලොජි පාඩම ගැන
සහභාගී වුණා. මම හිතන සභාවේ බහුතරයටම සහභාගී වෙන්න මම අවසර දීලා තියෙනවා. පාඩමට සහභාගී වෙන්න. ඉතින් බහුතරයක් සහභාගී වෙනවායි කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් ඊ රාත්‍රියේ මම කතා කරා ඔසවා ගැනීමට ඔසවාගෙන යන්නේ කාවද බයිබලයේ කියලා. එතකොට මේ ආලෝකයේ සම්බන්ධව ඊයේ පැයකමාර දෙක නැත්නම් දෙකමාරක වගේ කාලයක් මේ අල්තාරයේ මත ආත්මනාංශ ඉතා අනර්ග පැහැදිලි කිරීමකට ගෙනාවා. ඊයේ රාත්‍රියේ. එතකොට දැන් අද දවසේ මේ අල්තාරයේ මත ආත්මනාංශ කියන්නේ ආත්මයන්න් වහන්සේ නොනිවන්න. අතර ශාමලගේ වර්ෂන් එක තමයි හොඳ. ආත්මයන්න් වහන්සේ නොනිවල්ලා නැත්තම් නොනිවපල්ලා මොකක් හරි අර තදින් එන එකක් නිකන්. ඔව් නොනිවල්ලා ආත්මයන් වහන්සේව නිවන්න නැතුව තියාගනින්න කියන අන්න එහෙම එකක් තමයි ඇත්තටම මේ වර්ෂන් එක. අර බයිබලය සුබවාදීව කියවන්න ඕනේ. බයිබලයේ මිනිස්සුන්ට හරි නෑ. හියුමන් රයිට්ස් ගැන කතා කරන කාලයක අපි ඉන්නේ. මානව අයිතිවාසිකම් ගැන. ඉතින් එතකොට ඒ අනුව පාරේ ඉන්න මිනිස්සුන්ට අපි උඹ බං කියලාත් කතා කරන්න බෑ. නීත්‍යානුකූලව වැරදි. ඉතින් මානව හිමිකම් යටතේ ඉන්න නිසා. ඒ නිසා බයිබලෙත් ඒවට හුරු කර කර පරිවර්තනයන් ගණනාවකට එනවා. නමුත් මේකේ භාෂාමය අදහස තියෙන්නේ අර වගේ කතාවක්. ආත්මයන් වහන්සේ නොනිවල්ලා ඔක උඩින් ඉඳලා කතා කරන එක අපි ඊයේ කතා කරා නේද? 1.5 පස්වෙනි පරිච්ඡේදය උඩින් ඉඳලා පල්ලහැට බහුතරයක් පද අපි ඊයේ කතා කරා. එතකොට මෙතන කතා කරන මේ පදය කී දෙනෙකුට මේක ජීවිතේ හයිලයිට් වෙලා තියෙනවද? මේක මතකයේ තියෙනවද කී දෙනෙකුට? අත උස්සන්න බලන්න. මේ පදය යම් තැනකදී මේක මට බොහොම දැනුණ පදයක්. very good. ආත්මයන් වහන්සේ නොනිවපල්ලා. නැත්තම් නොනිවල්ලා. දේවසේවකයනි, කිතුණුවනි, ගිය සති මං ඉතාමත් පැහැදිලි ලෙස පැහැදිලි කරා ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය සහ එතුමගේ පසුබිම, එතුමා වැඩ කරන විදිය, වැඩ කරපු විදිය, වැඩ කරමින් ඉන්න විදිය ගැන බයිබල් පද 30ක විතර පණිවිඩයක් මම බෙදාගත්තා. ඉතින් ඒක ඇතුලේ අපි යම් තැනකට ආවා නම් අපේ ජීවිතේ ඒ පණිවිඩය අපේ ආත්ම වලට උරාගෙන අපි යම් ආකාරයක හඳුනා ගැනීමකට ආවා නම් එතනින් එහාට අපෙන් බලාපොරොත්තු වෙන්නේ ස්වර්ගය. සමානයි පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ කියන මේ ස්වර්ගය ඒ අයත් සමග ඉන්න සියලුම දූත සේනාවන්, ඒ අයට පල්ලෙහෙන් පාරාදීසයේ ඉන්න සියලුම ශුද්ධවන්තයන් කියන මේ ස්වර්ගය අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ගිය සතියේ පණිවිඩේ වටහා ගත්තා නම් ඒ මොහොතේ ඉඳලා තවදුරටත් ආත්මයන් වහන්සේ නොනිවල්ලා කියන ප්‍රකාශය, කියන ක්‍රියාව අපෙන් බලාපොරොත්තු වෙන්න. ඒ පණිවිඩය ගැන ඔබට සාක්ෂි ඇති. ඒක දේවධර්මානුකූලව බොහොම ස්ට්‍රැටජිකල් සර්මන් එකක්. ඒක හරිම ක්‍රමාන්විත පැහැදිලිව ගලාගෙන ආපු දේව පණිවිඩයක්, සන්දර්භයේ පිළිබඳ සංකල්පමය පණිවිඩයක්. හරි, ඒකේ තියෙනවා ඉතා මනරම් දේවධර්මානුකූල හැසිරවීම්, බයිබල් පද උපුටා ගැනීම, තෝරා ගැනීම, මේ ඔක්කොම ඇත්ත. පැයකමාර දෙකක පණිවිඩයක් ඇතුලේ මුළු බයිබලයේ පුරාම ශුද්ධාත්මයන් වහන්සේගේ හැසිරීම උත්පත්ති ඉඳලා මේ නව ගිවිසුම වෙනකන් එහා මෙහා පෙන්නපු එක විශිෂ්ට පණිවිඩයක්. දෙවියන් වහන්සේ ගැන ස්තුතියි. ඒ පණිවිඩයේ විශිෂ්ටත්වය අපි අගය කළ යුතුයි. මේ සියල්ල ඇත්තයි. නමුත් ඒ පණිවිඩය මේ අල්තාරයේ මත සිට ආත්මයන් වහන්සේට කතා කරන්න උවමනාව තියෙන්නේ ඒ සියල්ල ඇත්තව තිබිච්ච අපිට හැඟිච්ච හැඟීම් මුල් කරගෙන නෙවෙයි. ආත්මයන් වහන්සේට තියෙන්නේ ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ එක හැඟීමයි. මාව නිවා ගන්න නැතුව තියාගනින්න. මේක තමයි ස්වර්ගෙන් එන ඉල්ලීම, ප්‍රකාශනය. මේක කමාන්ඩ් එකක් හැටියට පාවුලු තෙසලෝනිකයන්ට කියන්නේ. ඒගොල්ලෝ ජ්වලිතව ඔසවා ගැනීමට සූදානමින් සිටපු දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුණු පිරිසක් ඒගොල්ලෝ. ඒත් පාවුලු ඒගොල්ලන්ට දෙනවා රෙඩ් වෝනින් එකක්, රතු නිවේදනයක්. ශුද්ධාත්මයන් වහන්සේව නොනිවල්ලා. අච්චර රහස් දැනගත්තු සභාවක් නේ. ඔසවා ගැනීම සම්බන්ධව පැහැදිලි කිරීමක් හැටියට තියෙන විශිෂ්ට තැනක්. 1 තෙසලෝනික 4:5 පරිච්ඡේද.
ඒ ඇතුලේ පෙළගස්සන් ඇවිල්ලා පාවුලු පැහැදිලි කරලා ආත්මික අභිරහස් තේරුම් කරලා දීලා පාවුලු කියනවා 19 වෙනි පදයේදී තනි අදහසකට ශුද්ධාත්මයන්න් වහන්සේව නොනිවල්ලා. අර ග්‍රීක මාතෘකාව උඩින් මේක ලියා ගන්න සිංහලෙන්. ශුද්ධාත්මයන්න් වහන්සේ නොනිවල්ලා කියලා. හරි? ඒකයි වැදගත්. Zenumi when නැත්නම් Zenumi මේ නියුම. ශුද්ධාත්මයන්න් වහන්සේව නොනිවල්ලා. දැන් මේක හරි මේ අපේ මේ පරිවර්තනයත් එක්ක බැලුවහම සිංහලයේදී හරි සරලයි. හරිද? නමුත් මේක පරිවර්තනයන් වලට මං කිව්වේ ග්‍රීක පරිවර්තනයන් වලට මේක පරිවර්තනයේ වෙවි එනවා. පරිවර්තනයක් තියෙනවා මේ පරිවර්තකයන්ට පරිවර්තනය කරමු. ඊට පෙරත් මං කියලා තියෙනවා. මේකට T40 කියලා කියනවා translation for the translators. ඉතින් ඒක හොඳ පරිවර්තනයක් වෙන්නේ ගුරුවරුන්ට. ඒ කියන්නේ පරිවර්තනයේ අධිහිලිවන්තයන්ට ආශ්‍රය කරන අසුර කරද්දී යාලා කන්ෆියුස් වෙනවා. දේව ධර්මයේ තරමක් ගැඹුරට හදාරලා එකෙන් එහාට තියෙන අදහසකට තමයි T40 පරිවර්තනය ගෙනියන්නේ. ඒ කියන්නේ පරිවර්තකයෝ භාෂා පරිවර්තකයෝ ග්‍රීක භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනකොට ඔවුන්ට මගහැරිච්ච භාෂාමය අදහස් T40 translation එකේ තියෙන. ඉතින් අද උදේ දැන් KJV එකේ තියෙන්නේ quench not the spirit. නැත්තම් සාමාන්‍යයෙන් ගොඩක් ඉංග්‍රීසි පරිවර්තන වල තියෙන quench තමයි. නැත්තම් ඒ හා සමානම පදයක්. හැබැයි T40 එකේ නැත්තම් පරිවර්තකයන් උදෙසා තියෙන පරිවර්තනය කියන මේ පරිවර්තනයේ බයිබල් පරිවර්තනයක් මේක තවත් මේකේ මේ පදය මෙහෙම තියෙනවා. මම මේක කොපි පේස්ට් කරගෙන ආවා ඔයගලන්ට කියන්න. ඉංග්‍රීසියෙන් නම් එක තියෙන්නේ ලියාගත්තත් කමන්නේ අවශ්‍ය නම් do not refuse the urging from God's spirit when he is working among you. හරි වැදගත් මේ අදහස වැදගත්. ආයෙත් මම කියන්නම්. Do not refuse the urging, you are G-I-N-G, urging from God's spirit when he is working among you. වටිනම කොටස ඒකේ මේ ටික. ඒක පරිවර්තනයේ භාෂාමය අදහස් දෙන්නේ මෙන්න මේ ටික. That would be like throwing water on a fire. That would be like throwing water on a fire. සිංහලෙන් කිව්වොත් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඔබ අතර ක්‍රියා කරන විට. හරිද සිංහලෙන්? දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඔබ අතර ක්‍රියා කරන විට උන්වහන්සේගේ පෙළඹවීම ප්‍රතික්ෂේප නොකරන්න. මේක Google translation එකේ පරිවර්තනය. හරි මේ ඉංග්‍රීසි බයිබල් පදය මම GT එකට දාලා පරිවර්තනය කරගත්තු එක. මේකේ තියෙන සිංහල අදහස නමුත් සාර්ථකයි. එය ගින්නකට වතුර විසිකිරීමක් වැනිය. මේ තමයි ග්‍රීක අයිඩියා එක එන අදහස. ආයෙත් මං කියවන්නම් ඉංග්‍රීසියෙන් නම් do not refuse the urging from God's spirits when he is working among you. දෙවියන් වහන්සේ ඔබ අතර ක්‍රියා කරන විට උන්වහන්සේගේ පෙළඹවීම ප්‍රතික්ෂේප නොකරන්න. That would be like throwing water on a fire. ඒක හරියට මොකක් වගේද? එය ගින්නකට වතුර විසිකිරීමක් වැනිය. වරහණක් දාලා T40 කියලා ලියා ගන්න. හරි? මේක බයිබල් විශාරදවරු එහෙම ඇසුරු කරන පරිවර්තනයක්. ටිකක් ඉහළ තලයේ නැත්තම් මං කිව්වේ අධ්‍යයනයක් ඕනේ මේක කියවන්න නැත්තම් කන්ෆියුස් වෙනවා ඔක්කොම. ප්‍රේමාන්තේනේ. දැන් මම ග්‍රීක බයිබලේ හීබ්‍රු බයිබලේ ඇසුරු කරන කෙනෙක්. ග්‍රීක භාෂාවෙන් හීබ්‍රු භාෂාවෙන් තමයි මගේ බයිබලේ මං ගාව තියෙන සොෆ්ට්වෙයාර්ස් දෙකම තියෙන්නේ. දැන් මේ බයිබල් පදය ඕගලන්ට පැහැදිලි කරන්න තමයි මම මේ පරිවර්තනය ඉදිරිපත් කරේ. ග්‍රීක භාෂාවෙන් මොනවද කියන්නේ කියන එක මට පැහැදිලි. ඔයාලට තේරෙනවද මං කියන එක? ඒතර දැන් ඕගලන්ට මේක කොහොමද ඩිලිවර් කරන්න කියලා හිතනකොට තමයි ආත්මයන් වහන්සේ මඟ පෙන්වීම දුන්නේ. T40 එකේ මේ පදයේ බලපං ගිහිල්ලා. නැත්තම් නිතර දෙවෙලේ බැලන එකක් නෙමෙයි අපේ අධ්‍යයනයන් වලදී අපි ඒක ගේනවා යම් ආකාර මූල ධර්මයන් තහවුරු කරන්න කරන රිසර්චර්ස් වලට. ඒක වෙලාවල ක්‍රොස් රෙෆරන්ස් එකක් දේව ධර්මාචාර්යවරයෙක් හැටියට කවුරු හරි අධ්‍යයනයක් කරනකොට
එයාගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගමන් කරන්න අපි ඉදිරිපත් කරන මූල ආශ්‍රය අපේ රිසර්චස් වල අපේ ගවේෂණයන් වලට. ඒ නිසා සභාවට උගන්වන්න ගොඩක් වෙලාට භාවිතා කරන්නේ නැහැ. ඒකයි පරිවර්තකයන් උදෙසා පරිවර්තනය කියලා මේකට කියන්නේ. පැහැදිලි නේද ඔයගලන්ට කතාව? දැන් ආත්මයන් වහන්සේ නොනිවල්ලා කිව්වහම ඒක ඇතුලේ මේ හැඟීම තියෙනවා. මේ හැඟීම තියෙනවා. ආත්මයන් වහන්සේ නිවනවා කියලා කියන්නේ උදාහරණයක් හැටියට නිවනවා කියලා කියනකොටම ඒකෙන් ඒ නිවනවයි කියන ක්‍රියාවට සම්බන්ධ වෙනවා ගින්දර කියන එක නේ. ඕක නිවන්න කිව්වොත් කවුරුත් කියන්නේ ඔය ගින්න නිවන්න කියලා. කවුරු හරි කිව්වොත් එහෙම ඕක නිවන්න කියලා හැමෝම බලන්නේ මොනවද වෙන්නේ කියලාද? ගිනි ගන්නවද ගින්නක් තියනවද කියලා. කී දෙනෙකුට තේරෙනවද ආමේ? ඒ කියන්නේ මේ පදය නිවන්න එපා කියනකොටම එතන තියෙනවා ගිනි ගන්න දෙන්න කියලා එකක්. කී දෙනෙකුට තේරෙනවද ආමේ? නොනිවපල්ලා ඕක නොනිවල්ලා ඕක නිවන්න එපා කියලා කියන එක ඇතුළෙම තියෙනවා ඕක දැවෙන්න ඉඩ හරින්න කියලා. ඒක තමයි මේ T40 එකේ පැහැදිලි කරන්නේ. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ උඹලා මැද්දේ ක්‍රියා කරනකොට ඒ පෙළඹවීම ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ ගින්න නිවන්න එපා. ඒක උඹලා එහෙම කරොත් ගින්දරකට වතුර දැම්ම වගේ වැඩක් වෙනවලු. හොගාල ඇවිලෙන ගින්නකට හොගාල ඇවිලෙනවා. ඇවිලෙන ගින්නකට අර මේ ෆයර් බ්‍රිගේඩ් එක ඇවිල්ලා නැත්තම් ගිනි නිවන හමුදාවෙන් ඇවිල්ලා ෆෝස් කාලා වතුර අල්ලනකොට මොකද වෙන්නේ? මහා ගින්නක් ඇවිලෙනවා. ලොකු ගිනි දළු ඉහළට ගමන් කරනවා. වතුර එක හැලව ගමන් හුලං ගියා වගේ ඒ ගින්න ශනික තප්පරෙන් වතුර වැටිච්ච තප්පරෙන් ඒක නිවෙනවා. මේ තමයි මේ බයිබල් පදයේ අදහස සිංහලෙන් බොහොම පැහැදිලි. නමුත් අපිට තේරුම් ගන්න අපේ කැපැසිටි එක මදි මේකට. ඒකයි මම T40 එකේ පදයේ ගෙනල්ලා ඔයගලන්ට කියලා දැන් මේක පැහැදිලි කරන්නේ. ඉතින් දැන් මේව පැහැදිලි කරගත්තට පස්සේ T40 එක අවශ්‍ය වෙන්නේ නැහැ. කීයකට තේරෙනවද මං කියන එක? Quench not the spirit. නුඹ මැද්දේ ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ ආත්මේ පෙළඹවීම ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක හරියට ගින්දරකට වතුරක් දැම්මා වගේ. ප්‍රේමන්තේනි දේවදරුවනි දේවසේවකයනි. ක්‍රියාපොතේ 2 ගිනි සිලු මෙන් දිව් අතර බෙදී ගියා කියනවා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ සලකුණ වන ගින්න. නවගිවිසුම් සභාවල් වල නැත්තම් හෝලි පෙන්ටකොස්ටල් චර්චස් වල ශුද්ධ පෙන්තකෝස්ත සභාවල් වල එක දිව්‍යමය සලකුණ හැටියට ගිනිසිලුව භාවිතා වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේට. පෙන්තකොස්ත සභා සංකල්පයම ආරම්භ වෙන්නේ අන්න එහෙම ගින්දරක පසුබිමක් එක්ක. එහෙම ගිනිමය හැසිරීමක් එක්ක. එහෙම ගිනිමය හැසිරීම ප්‍රතික්ෂේප නොකරපු හින්දා ඉතිහාසයේ මිනිස්සු 2025 වෙනකන් පෙන්තකොස්තලිසම් නැත්තම් පෙන්තකොස්ත දේවවාදය පැවතිලාවිල්ලා තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න උන්වහන්සේගේ ගින්නට වතුර නොදාපු නිසා සභාව එවකට. එතකොට අද වර්තමානයේ වෙනකන් ශුද්ධ සභාව පැවතිලාවිල්ලා තියෙන්නේ ආත්මයන් වහන්සේ නොනිවපු හින්දායි. ආමෙන්. යම් පිරිසක් ආත්මයන් වහන්සේව නොනිවා ඇවිත් තිබෙනවා. ටක් ගාලා ඔයගලන්ට සිතුවිලි අදහස් ටික කිව්වොත් පැහැදිලි කරගත්තොත් ඉතිහාසය අපි දවසක් කතා කරමු. සභා ඉතිහාසයේ මම මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කළා තියෙනවා. 1901 චාල්ස් පොක්ස් ෆර්හැම් කියන බයිබල් ගුරුවරයා බෙතෙල් බයිබල් කොලෙජ් එකේ කැන්සස් වල ටොප් එක වල ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම අන්‍ය භාෂාව ගැන පැහැදිලි පුනරුදයකට ගෙන ආපු දේශකේ ගුරුවරයෙක් හැටියට තමන්ගේ බයිබල් කොලෙජ් එකේ විද්‍යාලයේ ශිෂ්‍යයන්ට උගන්වමින් ඉන්නකොට එතන ගැහැණු දරුවෙක් තීරණය කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීමෙන් දෙවියන් වහන්සේගේ ආත්මෙන් එන මේ පෙළඹවීමට මම වතුරවක් කරන්නේ නැහැ මේ ගින්න ඇවිලෙන්න දෙනවයි කියලා. ඇගේ නම මේරි ඇග්නස් ඔස්මාන්. ඒ ගැහැණු ළමෙක්. තම කාමරයට ගිහිල්ලා තමන්ගේ යාළුවෝ ටික එකතු කරගෙන මේ දරුවා යාඥා කරලා කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අද අපේ බයිබල් ගුරුවරයා උගන්වව ඔබ වහන්සේගේ අන්‍ය භාෂාවේ දීවනාව අද අපි අතරට එන්න ඕනේ ඒ ආත්මයන් වහන්සේගේ
පෙළඹවීම ආපු අපේ ගුරුවරයාට අපි එක නිවන්නේ නැහැ. අපි එකට වතුර දාන්නේ නැහැ. අපිට ඒ ගින්න අවශ්‍යයි කියලා කියනකොට එදා තමයි 1901 මේ අන්‍ය භාෂාව නැවත පෙන්තකොස්ස දේවවාදයේ නැත්තම් ක්‍රියාපොතේ දෙකේ පෙන්තකොස්ස සංකල්පය නැවත ජනිත වෙන්නේ. ඒක හේන් ආරම්භ වෙනකොට 1904 වේල්ස් වල වේල්ස් කියලා කියන්නේ එංගලන්තය අයර්ලන්තය ස්කොට්ලන්තය වේල්ස් මේ ඔක්කොම තමයි යුනයිටඩ් කින්ග්ඩම් කියලා කියන්නේ. යුනයිටඩ් කින්ග්ඩම් මොකක්ද සිංහලෙන්? එක්සත් රාජධානිය කියලා මේ එංගලන්තය මුල් කරගෙන තියෙන රටක්. වේල්ස් කියන්නේ ලංකාව වගේ පොඩි රටක්. 1904 ජෝසප් ජෙනින්ග්ස් කියලා දේවගතිවරයෙක් වේල්ස් වල උතුරු වේල්ස් වල එයාට හැඟීමක් ඇති වෙනවා යාඥා සමුළු කරන්න ඕනේ deep and through Christ කියලා නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැඹුරට සුද්ධාත්මෙන් ගමන් කරන්න ඕනේ කියලා දේශනමාලාවක් ලෑස්ති කරන්න ආත්මනාසයව පොළඹවනවා. 1904 ඒ පෙළඹීම එනකොට මෙයා මොකද කරේ? වේල්ස් වල ගිහිලා වේල්ස් ඇවිල්ලා ඒ වෙනකොට මහා විනාශයටපත් වෙච්ච රටක්ව තිබුණා. බයිබලයක් කියවන්නේ නැහැ මිනිස්සු බේබත්ව වෙලා බාර් ඇරලා මුළු රටම විනාශකාරී විපත්තිකාරී තැනක. එවකට ජෝසප් ජෙනින්ග්ස් ඇවිල්ලා තැන් වල මිෂනාරිවරයෙක් හැටියට දේශනා කරන්න ගත්තා ක්‍රිස්තුස් වහන්සේ තුල ගැඹුරට කියලා. මෙයා ගමන් කරන තැන් වල දේශනා ගමන් කරන කාලේ වේල්ස් වලම ලොහෝර් කියලා නගරයක් තිබුණා. මේ නගරේ හිටියා තාත්තා පතල් කම්කරුවෙක් වෙච්ච තාත්තෙකුගේ පුතෙක්. ඔවුන් නමින් ඉවාන් රොබර්ට්ස් කියලා කියනවා. නමුත් අපි ප්‍රොනවුන්සියේෂන් එකේ ඉවාන් රොබර්ට්ස් කියලා එහුට කියන්න. ඔහු තාත්තා පතල් කම්කරුවෙක්. අවුරුදු 11න් මේ දරුවා යේසුස් වහන්සේට ඇවිල්ලා දෙවියන් වහන්සේව අදහනවා බොහොම චූටි කාලේ. අවුරුදු 11 ඉඳලා තාත්තගේ පතල් කර්මාන්තයට මෙයා උදව් කරනවා. ඒ කාලේ රටේ තත්ත්වය කොහොමද කියනවා නම් පතල් කර්මාන්තයේ වැඩ කටයුතු කරන්න පාවිච්චි කරේ ඔය පෝනියන්ව වගේ අස්වැයන්ගේ අනිත් සත්තුන්ගම. ඒ සත්තු මේ බර අදින්න හැල්ලු පතල් කර්මාන්තේ ඒ සත්තුන්ට කුණු හරපෙන් කතා කරේ නැත්තම්. ඒ කියන්නේ රටේ ඉන්න මිනිස්සුන්ුයි රටේ ඉන්න සත්තුනුයි එච්චර පිරීලා බේබදුකම අංක එකට තියෙන රටේ දෙක මේ කුණු හරප භාවිතය. ඒ රටේ මේ පතල් කර්මාන්තේ වැඩ කරන පෝනියන් පවා මිනිස්සු කුණු හරපෙන් කතා කරොත් තමයිලු වැඩ කරන්නේ. එහෙම කතාවක්, එහෙම සංකල්පයක්. එවන් රොබර්ට්ස් අවුරුදු 11යි. තාත්තගේ පතල් කර්මාන්තයේ ඉඳලා නමුත් ජේසුට ටිකක් සමීපයි අනිත් තරුණයන්ට වඩා, අනිත් ළමයින්ට වඩා. අවුරුදු 11 ඉඳලා සන්ඩේ ස්කූල් එකේ ඉඳලා එයා ජේසුස් වහන්සේට ටිකක් සමීපයි. දවසක් මේ පතලේ ගින්නක් ඇති වෙලා එයාට විපතක් ආවා. මෙයා කියව බයිබලෙ විසික් කරනවා. පුච්චලා ඉරලා විසික් කරනවා. මගේ මේ පතලේ මට අනතුරක් වුණා, මේ විපතටපත් වුණා අපි කියලා. වේදනාවේ. නමුත් මේ තරුණයා අවුරුදු 19 වෙනකොට මේ තරුණයාට මෙයා මොකද කරන්නේ? මෙයා තනි යාඥාවක් පටන් ගන්නවා. ස්වාමිනී, වේල්ස් ඔබ වහන්සේව දකින්න ඕනේ. වේල්ස් ඔබ වහන්සේව අඳුන ගන්න ඕනේ. මේ රට ඔබ වහන්සේව දැනගන්න ඕනේ කියලා. ඔහු අවුරුදු 19 දී යාඥාව පටන් ගන්නා පුද්ගලික යාඥාවක්. ඔහු සභාවට ගියාම සභාවේ දෙන්නයි තුන් දෙනයි තරුණ ළමයි ඔහු එක්ක වාඩි වෙන්නේ. රටේ විවිධීමක්, රටේ රිවයිවල් එකක් එන්න ඕනේ කියන එකක් අහලා නැහැ මීට කලින් වුන් කොහෙන්වත්. 1959 ක්‍රිස්මස් ඉවන්ට්ස් වගේ හොඳ ඉවැන්ජලිස්ට්වරු හිටපු වේල්ස් රට 1959 පස්සේ දැන් මේ අපි කතා කරන්නේ 1904 ඒ යුගයේ අවසන් වුණා වේල්ස් වල. ඒ කාලේ හිටපු ඉවැන්ජලිස්ට්වරුන් හොඳ ගුරුවරුන්ගෙන් හොඳ දේශකයන්ගෙන් තිබිච්ච රටක් වේල්ස්. ඒක නැති වෙලා 1904 වෙනකොට හිස්තැනක්පත් වෙලා. ජෝසප් ජෙනින්ග්ස් සාමාන්‍ය දේවගතිවරයෙක්. ඔහුට ආපු ක්‍රිස්තුස් වහන්සේගේ ගැඹුරට කියන තේමාවෙන් ඔහු දේශනා කර වේල්ස් රටේ තැන් වල යනවා 10යි 20යි 5යි රටේ. ඇවිදිනකොට ඔහුගේ මේ පණිවිඩයට එකතු වෙන්නේ නැහැ. මේකට එකතු වෙන්නේ නැහැ කවුරුත්. ඔහු එනවා ලෝහෝර් පැත්තට. ඒ කියන්නේ මේ එවන්ස් රොබර්ට් ඉන්න පැත්තට. එනකොට කොමාරි එවන්ස් රොබර්ට් අවුරුදු 19 දී එයා යාඥාව පටන් ගන්නවානේ දේශය දකින්න ඕනේ දෙවියන් වහන්සේ කියලා. දේශීය මිනිස්සු ගැලවෙනකොට විහිළුවක් වගේ සභාවේ තනි කොල්ලෙක් අවුරුදු 19 දනගගා පැය දෙක තුන මෙයා රෑ 12 වෙනකන් වැඩ තාත්තගේ පතලේ වැඩ කරනවා. තාත්තගේ පතල් කම්කරුවෝ මේගොල්ලෝ වැඩ කරපුවම යාට දවල් කාලේ යාඥා කරන්න බෑ. ඒ නිසා මෙයා රෑ 12ට යාඥාව පටන් ගන්නවා.
රෑ 12ට යාඥා පටන් අරගෙන පැය 5ක් යාඥා කරනවලු එක දිගට දවස ගානේ. අවුරුදු 19ක පොඩි තරුණ කොල්ලෙක් මුළු රටම තමන්ගේ ක්‍රිස්තියානි ධර්මය අතහැරලා ප්‍රතික්ෂේප කරලා පිපිදීමක් තියා හැඟීමක්වත් නැති කාලෙක මෙයා බලන්න ආත්මයන් වහන්සේගේ හැසිරීම කොහොමද කියලා මෙයා ඒ ආත්මයන් වහන්සේගෙන් ආව පෙළඹීම එයා අතහැරියේ නැහැ. අවුරුදු 19න් පටන් ගත්තු එවන්ස් තමන්ගේ ප්‍රයායක කරන්න එවන් රොබර්ට් මේ ප්‍රයායක ලීඩ් කරනකොට අවුරුදු 23 දී මෙයා නිව් කෙමේලියා වලට ගමන් කරනවා බයිබල් විද්‍යාලයකට මාස 3ක කෝස් එකක් කරන්න දේව සේවය ඉගෙන ගන්න ඕනේ කියලා. පෙළඹවීම ආත්මයන් වහන්සේගේ පෙළඹීම තනි කොල්ලා අවුරුදු 19 වයසේ කොල්ලෙක් පතල් කම්කරුවෙක්ගේ පුතෙක් මියත් පතල් කම්කරුවෙක්. ඔව් ගමන් කරනකොට බයිබල් අධ්‍යයනයේට මාස 3ක පාඨමාලාවක් දේව සේවයට ඔහුට හම්බෙනවා එහෙදී දේශකෙක් කෙනවා ජොෂුවා කියලා සෙත් ජොෂුවා කියලා දේශකෙක් කෙනවා. එහෙට දේශනා කරනෝගේ බයිබල් කොලෙජ් එකකින් අවසර දෙනවා යමන් ගිහලා සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. ඔහු ඇවිල්ලා අර ජෝසප් ජෙනින්ග්ස්ගේ සහකාර දේවගතිවරයෙක්. මේ වෙලාවේ රටේ පොඩි තැන්වල 10 15 එකතු කරගෙන උගන්වමින් ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේල ගැඹුරට කියලා ජෝසප් ජෙනින්ග්ස් කියලා සේවකෙක්. එයාගේ සේවකෙක්. එදා හම්බෙනවා එවන්ස් රොබර්ට් පණිවිඩයක්. ජේසුස් වහන්සේ මේ රට වෙනස් කරනවා. ජොෂුවා පාස්ටර් ජොෂුවා ඇවිල්ලා ප්‍රේ කරනකොට එවන්ස් ගාවට ඇවිල්ලා එවන්ස් රොබර්ට් අවුරුදු 23යි ඒ වෙනකොට. අවුරුදු 23යි ඔහුට වයස. ප්‍රේ කරනකොට ඇවිල්ලා ඒ පාස්ටර් ගාවට ඇවිල්ලා ප්‍රේ කරනකොට ඒ පාස්ටර් ප්‍රේ එකක් කරනවා. නුඹලා යටත් වෙන්න ඕනේ සභාව යටත් වෙන්න ඕනේ සුද්ධාත්මයන් වහන්සේ පිබිදීමක් දෙන්න කැමැත්තෙන් ඉන්නවා යටත් වෙන්න ඕනේ කියලා මේ පාස්ටර් දේශනා කරනකොට එවන්ස් රොබර්ට් ඇවිල්ලා දන ගහලා ඔලුව පාත් කරලා කියනවා Oh Lord bend me. Oh Lord bend my church. ස්වාමිනී මාව යටත් කරන්න. ස්වාමිනී මාව යටත් කරන්න. ඔබ වහන්සේගේ පිබිදීමක් එනවා නම් ඔබ වහන්සේ මේ දේශය වෙනස් කරනවා නම් ඒ උදෙසා මාව යටත් කරන්න කියලා මේ අවුරුදු 19 ඉඳලා 23 වෙනකොට මේ කොල්ලා මේ එළියට ආවිල්ලා මේ දේශනාව අහනකොට ඔහු කියනවා මාව යටත් කරන්න තව එක ප්‍රබල අවස්ථාවක් ආත්මයන් වහන්සේගෙන් එන පෙළඹවීම ප්‍රතික්ෂේප නොකරපු අවුරුදු 19 ඉඳලා 23 ඔහුට වයස 19 ඕගේ යාත්‍රාව පටන් ගත්තේ කවුරුත් දැක්කේ නැහැ කාවත් දැක්කේ නැහැ තරුණ කොල්ලෙක් පල්ලි ඇවිත් තන ගැව්වා ස්වාමිනී වේල්ස් නිදහස් වෙන්න ඕනේ වේල්ස් ජේසුව දකින්න ඕනේ කියලා 19 ඉඳලා යාත්‍රා කරවට 23 දී පාස්ටර් සෙත්ව හම්බෙනවා ජෝසප් ජෙනින්ග්ස්ගේ මිත්‍රයා නැත්තම් සහකාර සේවකයව ඒ හරහා මෙයා එනවා එදා දවසේ ආත්මයන් වහන්සේ ගැන කතා කරපේ පොඩි කණ්ඩායම ඇතුළේ පණිවිඩයට මෙයා කියනවා Oh Lord bend me මාව මේ උදෙසා යටත් කරන්න. මම ලෑස්ති කියනවා වගේ. අවුරුදු 23යි. ඔහු හැරිලා එනවා ලොහෝර් වලට නැවත වතාවක්. අවුරුදු 26 වෙනකොට ඔහුගේ අතිජාත ළඟ හිටිය මිත්‍රෙක් කතාව කෙටි කරොත් මේ සර්මන් එකට සිඩ්නි කියලා සිඩ්නි එවන්ස් කියලා පසු ඔහුගේ මස්සිනා වෙනවා. සිඩ්නිගෙන් අහනවා දෙන්න එක රූම්මේට්ස්ලා එවන්ස් රොබර්ට් අහනවා ඔබ විශ්වාස කරනවද සිඩ්නි මේ රටේ ලක්ෂයක් ආත්ම දෙනවාසේ මට දෙනවා කියලා ඔබ විශ්වාස කරනවද ගාම සිඩ්නිට ඒක හරි ෂොකින් කතාවක් හරි පුදුම එකක් මොකද මේ මූවමන්ට් එක නෙවෙයි දවසක් දෙන්න මුහුදු වෙරළ අසල කතා කර ඉන්නකොට අවුරුදු 26යි වයස දැන් කතා කර ඉන්නකොට එකපාර රාත්‍රී වෙලාවේ හඳ පායලා තියෙන වෙලාවක මේ හඳ එක්ක ආවලු අතක් වගේ එකම හඬක් ආවලු එවන්ස් ඔබ ලෑස්තිද ඔබගේ යාඥාවට උත්තර ලබන්න අවුරුදු 19 පටන් ගත්ත යාඥාව අවුරුදු 26යි අවුරුදු 7ක් තමන්ගේ රට උදෙසා එකට නොකඩවා නොනවත්තා යාඥා කරපු එවන්ස් එවන් රොබර්ට්ස් ස්වාමීන් වහන්සේ කතා කරාම ඔහුට හඬකින් ඔකලු මම ලෑස්ති ස්වාමිනේ කියලා. ඔහු එදා ඒ රාත්‍රී තමන්ගේ ගේ වෙතට හැරිලා එනකොට දේව දරුවනි හොඳට අහගන්න. ගායනයක් නැහැ, වාදනයක් නැහැ, නමස්කාර කණ්ඩායම් නැහැ, ගුරුවරුන් නැහැ, දේශකයෝ නැහැ. ඔහු
හැරිලා එනකොට පාරේ ඉස්සරහා මිනිස්සු බේබදු කමින් මත් වෙන මිනිස්සු වේස් වල ඔව් ඉස්සරහා වැටි පපුවට ගහ ගන්නවලු. Oh Lord, forgive us, we are sinners කියලා මිනිස්සු පාරේ වැටි ගහ ගන්නවලු. පපුවට ගහ ගන්නවලු. ඒ රාත්‍රියේ ඇතිවෙච්ච පිබිදීම තමයි වේල්ස් රිවයිවල් එක ක්‍රිස්තියානි ඉතිහාසයේ ප්‍රබලම පිබිදීම. අවුරුදු 19 ඉඳලා 26 වෙනකන් යාඥා කරපු එක තරුණ කොල්ලෙකුට දෙවියන් වහන්සේ දුන්න පිළිතුර. පතල් කම්කරුවෙක්ගේ පුතෙක් අවුරුදු 26 වයස. ඔව් හැරිලා එනවා නගරයට. මිනිස්සු එක මාස සති දෙකක් ඇතුළත within 2 weeks මිනිස්සු 50,000කට වැඩි එනවලු හොයාගෙන පල්ලිවලට පිරෙනවලු සෙනග ගමන් කරනවලු අරක්කු බාර් 7,000ක් යවලු මාස 5ක් ඇතුළත බාර් 7,000ක් වහගන්න බැරිව හිටපු රටේ මත්තර කුසව නවත්ත ගන්න බැරිව හිටපු රටේ මිනිස්සු ස්වයංව අඬ පස්සවිලිනවලු පාරවල් වල වැටි පල්ලිවලට සෙනග පිරෙනවලු අරක්කු බොන එක අතෑරලා කොච්චරේ රටේ පිබිදීමක් වුණාද කියනවනම් පතල් කර්මාන්ත යෙදුන මිනිස්සුන් නැවතර පෝනියන්ට ගිහිල්ලා කතා කරනකොට උන්ට වැඩ කරන්න බෑලු. මොකද මේ මිනිස්සුන්ට කුණුහරුප කියන්න බෑ. මේ මිනිස්සු කතා කරපු මේ මිනිස්සුන්ගේ අර පෞකාර ජීවිතෙන් මේ මිනිස්සු එළියට ඇවිල්ලා අර පෝනියන්ගෙන් වැඩ කරගන්න බැරුව ගියාලු. හේතුව උන් කුණුහරුපක උතිතරන වැඩ කරන්නේ. පිවිදීම. එවන්ස් රොබර්ට් the great revival leader අවුරුදු 26ක පොඩි කොල්ලෙක්. පල්ලි නෑ මුකුත් නෑ. කිසි සංවිධාන සභා නෑ. තරුණ කොල්ලෙක්. 1904 1904 පටන් ගත්තේ ඔක්තෝබර් මාසෙ 1905 අවුරුද්දක් ඇතුළත ආත්ම ලක්ෂයක් යේසුස් වහන්සේ වෙතට චලබෞතිස්මයට ගෙනල්ලා නැවත උත්පාදනය කරලා වේල්ස් වල පළමු ක්‍රිස්තියානි පිබිදීම ගෙනාවා. අවුරුදු 19 26 පොඩි කොල්ලෙක්. ශුද්ධාත්මන් වහන්සේගෙන් ආපු පෙළඹවීම නොනීවා එතුමන්ට ක්‍රියා කරන්න ඉඩ හැරීම ඇතුලේ එක රටක් නිදහස් වුණා දේවදරුවනේ. මේ පිබිදීමත් එක්ක 1904 මේක හොම මතුවලා ඉන්නකොට මේ අස්සේ තමයි 1906 අසුසා ස්ට්‍රීට් රිවයිවල් එක ඇමරිකාවේ වෙන්නේ. මේ අපි කතා කරපු චාල් ෆොක්ස් ෆර්මහැම් කියන අර බෙතෙල් බයිබල් විද්‍යාලයට මේරි ඇග්නස් ඔස්මාන්ට අන්‍ය භාෂාව ගැන උගන්වපු මේ ගුරුවරයාගේ යටතේ හිටියා වැඩ කරපු තව සහාය දේවගැතිවරයෙක්. ඔහුගේ නම විලියම් ජේ සෙයිම. ඔහු අප්‍රිකානු කළු ජාතිකයෙක් ඇමරිකාවේ කැලිෆෝනියාවල ඉපදිච්ච. ඔහුගේ පවුල ඇමරිකාවේ වහල් සේවයට රැත්වලා ඉඳලා ඔහුගේ පවුල අර වහල් සේවකයන් ඇමරිකාව නිදහස් කරයි කියන වහලුන්ගෙන් ආපු පුතෙක්. වහල් පවුලකින් ආපු විලියම් ජේ සෙයිම. විලියම් ජේ සෙයිම තමන්ගේ ගුරුවරයා වෙච්ච චාල් ෆොක්ස්ගේ සර්මන් එක අහලා ඉගෙනීම අහලා එයාට දැනුණා ඇත්ත තමයි ක්‍රියාපොතේ දෙකේ ආත්මයන් වහන්සේ මේ සභාවට අවශ්‍යයි, අපේ රටට අවශ්‍යයි, ඇමරිකාවට අවශ්‍යයි. වේල්ස් වල පිබිදීමක් වෙනවා. ලෝකෙම කතා කරනවා. මිනිස්සු සභාව තුළ රිංගනවලු දවස් ගණන් අරක්කු බොන එක අතහැරලා කුඩු බොන එක අතහැරලා මිනිමරණ එක අතහැරලා. අපි රටටත් ඒක අවශ්‍යයි. මේ ගුරුවරයා උගන්වපු දේ ඇත්තයි කියලා මේ විලියම් ජේ සෙයිම අවුරුදු 34යි වයස. පූර්ණ කාලීන නෙමෙයි අර්ධ කාලීන සේවකයෙක්. ඔහුට ආරාධනාවක් එනවා. ඔහුගේ මිත්‍රයෙක් ඔහු ඉන්න සභාවේ සහාය දේවගතිවර කෙරෙන මෙයා ඉන්නේ විලියම් ජේ සෙයිම කියන මේ අවුරුදු 34ක පාස්ස. අර මේරි ඇග්නස් ඔස්මාන්ට උගන්වපු චාල් ෆොක්ස් කියන ගුරුවරයාගේ යටතේ ඉගෙන ගත්තු කෙනෙක්. ඔහු දවසක් දේශනා කරනකොට ලොස් ඇන්ජලිස් වල හිටපු පාස්ස කෙනෙක් ඔහුට ආරාධනා කරනවලු විලියම් ඔයා ලොස් ඇන්ජලිස් වලට ආවහම එන්න අපේ චර්ච් එකට දේශනා කරන්න මාසයකට. ඉතින් විලියම් ජේ සෙයිම අවුරුදු 34ක දේවගතිවරයා. ඔහුටත් අන්‍ය භාෂාව නැහැ තාම. ඔහු යනවා දේශනා කරන්න ලොස් ඇන්ජලිස් වල දේවස්ථානයකට. 11 ස්ට්‍රීට් එකේ 311 කියන ප්ලේස් එකට නිව්යෝක් වල ගිහිල්ලා ලොස් ඇන්ජලිස් වල ගිහිල්ලා
මෙයා දේශනා කරන්න පටන් ගන්නවා පළවෙනි ඉරිදා. මෙයා දේශනා කරන සභාවට ශුද්ධාත්මයන් වහන්සේගේ ගිනිමේ වැගිරීමක් තියෙනවා. ආත්මයන් වහන්සේ ආවහම අපිට අන්‍ය භාෂාවල් එනවා. අපිට කතා කරන්න පුළුවන්. සැබෑ ගින්නේ ශුද්ධාත්මෙන් පිබුදුණු මිනිසෙක් වෙන්නේ. එහෙමයි කියලා මෙයා ප්‍රීච් කරනවා. ප්‍රීච් කරන්නේ මෙතොඩිස් කන්සෙප්ට් එකේ ඉන්න සභාවක. පළවෙනි දවසේ මෙයාගේ දේශනාවෙන් සභාවේ වැඩිමහල්ලෝ කියනවා පාස්ටර්ට පල්ලියේ පාස්ටර් ඔය ආර ආපු එකව මෙහෙ ගේන්න එපා. මිනිහා කළු ජාතිකයෙක් හරියන්නේත් නැහැ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? එල්ඩර්ස්ලා කියනවා එයා කියන ආත්මයන් වහන්සේගේ වැගිරීම අපිට නෑනේ. අපි මේ සභාවේ වැඩිමහල්ලෝ පූජකයෝ මෙතන. අපි කාටවත් ඔය ශුද්ධාත්ම විපිරීම ඔය කියන වැගිරීම අපිට නෑනේ. ඒ නිසා මෙයාව ගේන්න එපා කියලා පළවෙනි දවසේම දේශනාවෙන් මෙයාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාම මෙයා නැවිතලා හිටිය ඇවිල්ලා ඒ පල්ලියේම වැඩ හිටියෙක් ගෙල්ල කෙනෙක් ගෙදර බ්‍රදර් එඩ්වර්ඩ් කියලා. බ්‍රදර් එඩ්වර්ඩ් ආත්මයන් වහන්සේගේ මේ කතා කරපු විලියම් ජේ සෙයිම පාස්ටර් කියපු මේ ශුද්ධාත්ම ගින්න ගැන බ්‍රදර් එඩ්වර්ඩ්ගේ හදවතේ හැඟීමක් ඇතුළ නෑ. මේකේ මොකක් හරි තියෙනවා. එඩ්වර්ඩ් කියනවා පාස්ටර් විලියම් අපි අපේ ගෙදර පටන් ගමු මේ ස්ටඩි එක. ගෙදර පටන් ගත්තා. 1906 අප්‍රේල් මාසේ 9 වෙනිදා. ගෙදර පටන් ගත්තා. ගේ තිබුණේ අසුසා ස්ට්‍රීට් එකට ළඟ බේ ස්ට්‍රීට් එකේ එහා පැත්තේ. මේ ගෙදර පටන් ගත්තාම පළවෙනි දවසේ 6 දෙනයි යාඥාවට. විලියම් ජේ සෙයිම දේශනා කරලා කතා කරනකොට මෙන්න පළවෙනි දවසේම අර 6 දෙනාට අන්‍ය භාෂාව ආවා. තාම මේ දේශනා කරන පාස්ටර්ට නෑ ටංග්ස්. තාම එයාට නෑ අන්‍ය භාෂාව. මෙයා දේශනා කරනකොට මෙයා පැහැදිලි කරා මෙන්න ශුද්ධාත්ම වැගිරීම කියලා. අර 6 දෙනාටම ආවා. ඊට පස්සේ දවස් 10ක නිරාහාරයක් මෙයා තීරණය කරලා පටන් ගත්තා. ඒ නිරාහාරය දවස් 10 පළවෙනි දවස් 3 ඇතුලේ මේ ගෙදර සහෝදරයා බ්‍රදර් එඩ්වර්ඩ්ට ටංග්ස් ආවා. අන්‍ය භාෂාවේ ආත්ම වැගිරීම ආවා. ඒ දවස් 10 ඇතුලේ පාස්ටර් විලියම්ටත් අන්‍ය භාෂාව ආවා. මේ දීමනාව ආවා. පණිවිඩේ ගියා අහල පහල ගෙවල් වලට. ඊළඟ සතියේ 20ක් ආවා. ඊළඟ සතියේ 50ක් ආවා. ගේ ඇතුළට 300කට විතර එකතු වෙන සෙනඟ පාරේ ඇවිල්ලා ඉන්නවා. දැන් යන්න තැනක් නැහැ. ගිහිල්ලා අල්ලපැට බලනකොට අසුසන් ස්ට්‍රීට් එකේ කෙළවරේ තියෙනවා පරණ බිල්ඩින් එකක්. ඒක කියන්නේ ඒකට තිබිච්ච නම ඇවිල්ලා මේ ක්‍රිස්තියානි කාර්යයන්ගේ පැල්පත කියලා. ඒ කාලේ පත්තරවල ගිය නම ඒ බිල්ඩින් එක ඔන්න කඩා වැටේ මෙන්න කඩා වැටේ කියලා අසුසා ස්ට්‍රීට් එකේ අසුසා කියන පාරේ කෙළවරේම තියෙන කොනේම තියෙන බිල්ඩින් එකක් පැතලි බිල්ඩින් එකක් වර්ගාඩි 2400ක බිල්ඩින් එකක් චූටි අතහැරලා දාපු ප්‍රතික්ෂේප කරපු විදුලිය නැති අන්ධකාර ස්ථානයක්. විලියම් ජේ සෙයිම ඇවිල්ලා ඩොලර් 8කට කුලියට ගන්නවා එඩ්වර්ඩ් එක්ක ඇවිල්ලා අර පිරිසත් එක්ක ඒ ගොඩනැගිල්ලට 1500ක පිරිසක් රැස් වුණා. අඳුර ගන්න බැරි හොයා ගන්න බැරි සුදු කළු රතු මිනිස්සු පිරුණා. 1906 අසුසා වීදියේ ඒ ගොඩනැගිල්ලේ පටන් ගත්ත පිබිදීම 1915 වෙනකම් 1906 ඉඳලා 1915 වෙනකම් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ව ශුද්ධාත්ම වැගිරීමට ගෙනාවා. පිබිදීමට ගෙනාවා. මහා පිබිදීමක් දේශීය සිසාර ඇති වුණා. හෝලි පෙන්ටකොස්ටලිසම් කියන ශුද්ධ පෙන්තකොස්ත දේවවාදයේ ඇති වුණා කියලා පිළිගන්නන ප්‍රබල පුනරුදය වුණේ ඒකයි. ඒ මහා විශාල එක වෙච්ච ඉඳා එතනින් තමයි ඇමරිකාව ක්‍රිස්තියානි ආගම ගෙනාවයි කියන ඔය සංකල්පය ඇතුළට ගමන් කරන්නේ. ලෝකය පුරා කොච්චර දෝ දේව ධර්මාචාර්යවරු කොච්චර දෝ මෙතොඩිස් බැප්ටිස්ට් චර්චස් වල හිටපු ප්‍රධාන පූජකවරු විලියම් ජේ සෙයිමට විරුද්ධ වුණා. නමුත් පිරිසක් ඔහුවට ආවා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් එන පෙළඹවීම ප්‍රතික්ෂේප නොකර ඒ කින්නට වතුර නොදා ඒ කින්නෙන් දෙවෙන්න ලෑස්ති කියලා තමාව යටත් කරගත්තු ඒ පිරිස නිසා 2025 වෙනකම් සභාව පෙන්තකොස්ත කින්නේ පවතිනෝ දේව දරුවනේ. මේ 1 තෙසලෝනික 5:19 විශ්වාස කරලා අදහපු කීප දෙනෙක් එක්කෙනෙක් ෆොක්ස් චාල් නැත්තම් චාල්ස් ෆොක්ස් ෆහම් එක්කෙනෙක් බෙතල් කොලෙජ් එකේ බයිබල් ගුරුවරයා. තව එක්කෙනෙක් මේරි ඇග්නස් මේ කොඩි ගෑන් ළමයා. තව එක්කෙනෙක් එවාන් රොබර්ට්ස්, ජෝසප් ජෙනින්ග්ස්,
චූටි පිනිස්සු පිරිසක් අවුරුදු 19 20 30 35 පොඩි සභාවල් තියෙන චූටි 5 10 හිටපු එකම දේ එයාලා බිලීව් කරා. ශුද්ධාත්මයන් වහන්සේ අපි මැද්දේ කරන ක්‍රියාකාරකම පෙළඹවීම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒ ගින්නට වතුර දාන්නේ නැහැ. අපි ඒ ගින්න දැවෙන්න ඉඩ අරිනවා. එවන්ස් රොබර්ට්ගේ රිවයිවල් එක අවුරුදු 26ක පොඩි කොල්ලෙක් තමා යටත් වෙනකොට වේල්ස් වලින් පටන් ගත්ත පිබිදීම 1901 ටොප් එක කැන්සස් වල පටන් ගත්තු අර චාල්ස්ගේ ටීචින් එකෙන් ආපු අන්‍ය භාෂාව 1904 වේල්ස් වලට ගිහිල්ලා 6 ආය අසෝසියේට්කට විලියම් ජේ සේමාරා ඇවිල්ලා 1915 වෙනකන් පුනරුද්ධ යුගයක් ඒ මිනිස්සුන්ට රිව්ලට් නැත්තම් බිල්ස් ගෙව්වේ බෙදුවේ නැහැ කපුකුත් ජේසු ගැන කිව්වේ නැහැ මිනිස්සු වැගිරි රිබෙන් ෆෙවි පසුතැවිලි වෙවි හැරි මිනිස්සු සභාවල ඇතුළට ආවා මේ මම කතා කරන පිබිදීම මේ ලෝකේ යුගයන් වල සිදුවෙච්ච පැහැදිලි සාක්ෂි සාධක වීඩියෝ සමග බලා ගන්න පුළුවන් කතාවක් මේ ශිවන්ත ලංකාව පිබිදෙනවා කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි දෙවියන් වහන්සේ කීප වතාවක්ම කරලා පෙන්නලා තියෙන අවසානයේදී නැවත ලෝකෙටම පෙන්වන්න කරන්න ඉන්න මහා බලවත් ක්‍රියාවලියක්. ඒකට අවශ්‍ය වෙන්නේ එක්කෙනෙක් හෝ පිරිසක් කවුද? ශුද්ධාත්මයන් වහන්සේ නොනිවලය. ආත්මයන් වහන්සේගේ පෙළඹීම එනකොට දෙවියන් වහන්සේගෙන් එන ආත්මයන් වහන්සේගේ පෙළඹවීම අපි මැත්තේ එනකොට ඒක නොනිවන් නැතුව yes Lord it is me I'm ready for that මම ඒ වෙනුවෙන් ලෑස්ති මම යටත් වෙනවා අර යන්නේ මෙයා නෙමේ එයා නෙමේ දේශය පුබුදවනවා නම් ඔබ වහන්සේ කියනවා නම් ඔබගේ හැසිරීම ප්‍රකාශන එක නම් මෙන්න මම යටත් වෙනවා මම ලෑස්ති ඒකට ජෝන් වෙස්ලිලා චාල්ස් රසල්ස්ලා ලෝකේ පුරා මේකයි ටෙස්ටිමනි එක ක්‍රිස්තියානි සභා ඉතිහාසය දන්නේ නැති බූරු ක්‍රිස්තියානිකාරයෝ දෙවියන් වහන්සේගේ හැසිරවීමේ පාට අඳුරන්නේ නැති මෝඩ ක්‍රිස්තියානිකාරයෝ පිබිදීමක් කියනකොට hina වෙනවා විහිළු වෙනවා නමුත් ඒක බොහොම නැචරල් හේතුව ඉතිහාසෙම එක තමයි උනේ පිබිදීම් ගෙනාපු සේවකයෝ කවුරුත් පරිණත ප්‍රබල වුණේ නැහැ ඒ කාලේ. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ හැසිරවීමට යටත් වෙච්ච අය විතරක් උනේ. මේ දේවස්ථානයේ මගේ හඬහර මගේ දේශනා ගෙනියන ඇතුලේ ස්වාමින් වහන්සේ සූදානම් කරලා තියෙනවා විලියම් ජේ සේමලා වගේ එවන්ස් රොබර්ට්ස්ලා වගේ චරිත මේ පණිවිඩය ඇතුලේ සවන් දෙනවා දේව දරුවනේ. ඔබ යටත් වෙන තැන දෙවියන් වහන්සේ ශ්‍රී ලංකා දේශය ඔබගේ අතර දෙනවාමයි. ලක්ෂ ගණන් මිනිස්සු ජේසුස් වහන්සේ තමන්ගේ පුත්කලික ගැලවුම්කාරයා කියලා මේ රටේ පිළිගන්නවාමයි. ශුද්ධාත්මයන් වහන්සේ නොනිව ඉදිරියටම ඇදී ඵලයල්ලා දේව දරුවනේ ස්වර්ගයේ උඹලට උත්තර දෙනවා. විශ්වාසවන්ත දෙවියන් වහන්සේ තුමා ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කනින් අහලා ඇහින් දකපු දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් හැසිරීම එදාට වඩා මෙදා ප්‍රබලයි. එදාට වඩා මෙදා ප්‍රබලයි මං කියන්නේ. විලියම් ජේ සේමලා, මේරි ඇග්නස් ඔස්මාන්ලා, චාල් ෆොක්ස්ලා, ජෝසප් ජෙනින්ග්ස්ලා, එවන් රොබර්ට්ස්ලා දැකපු දෙවියන් වහන්සේට වඩා අපේ යුගයේ අවුරුදු 1000ක් අපි සම්පූර්ණ කරලා ඉන්නේ දැන්. අපි යන කාලේ අන්තිම කාලෙට මේ 1900 ඉඳලා ගත වෙච්ච අවුරුදු 100 බැලුවොත් අපි ලං වෙලා ඉන්නේ ලෝකේ අන්තිම කාලය ගැන කතා කරන 2028 අවුරුදු 2000ක් සපිරෙන ඒ අවසන් යුගයකට අපි ලං වෙන්නේ. එදාට වඩා ආත්මයන් වහන්සේ අද ප්‍රබලව ඉන්නවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේ බලන් ඉන්න විලියම් ජේ සේමලා, එවන්ස් රොබර්ට්ස් දිහා. එදාට වඩා ඒගොල්ලෝ අද
ඉන්න සෙනගින්න අය අතර අය ඒ ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරකම ඇක්සෙප්ට් කරන්නේ එකෙන්. ෆැක්ට්ස් අවශ්‍යයි. තොරතුරු අවශ්‍යයි. කොහොමද වෙන්නේ කියලා අවශ්‍යයි. මම මොනවද කරන්න ඕනේ කියලා අවශ්‍යයි. මොකද්ද ඊය ප්ලෑන් එක කියලා අවශ්‍යයි. ස්ට්‍රැටජි එක මොකද්ද කියලා අවශ්‍යයි. එදා ඉවන්ස් රොබර්ට්ස්ලා විලියම් ජේ සෙයිමලා දන්න එකයි ලෝඩ් බෙන් මී මෙන්න මාව යටත් කරන්න ස්වාමීනි මම ලෑස්ති. මොකද්ද කරන්න කියන එක ඔබ වහන්සේ දැනගත්තොත් ඇති. ඒ කරන දේ කරන්න මම ඉන්නවා. මම දන්න එකයි දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා මේ දේශීය යේසුස් වහන්සේ වෙතට ගෙන එනවා. ඒ දන්න දැනගැන්ම මට ඇති. කොහොමද වෙන්නේ කියලා දැනුම මට ඕනේ නැහැ. මොකද ඉතිහාසයේ පුරාම වෙලා තියෙන්නේ එහෙමයි. චරිත උනේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ චරිතයට යටත් වුණාට පස්සේ. එවාන්ස් රොබර්ට් කියලා අපි කතා කරන්නේ පතල්කාරයෙක්ගේ පුතෙක්. ගල්ලඟුරු පතල්කාරයෙක්ගේ. නමුත් අද අපි එහෙම කියන්නේ නැහැ. The great missionary, the great revival leader in Wales revival. විලියම් ජේ සේමා වහලෙක්ගේ පුතෙක් කවුරු 34යි කළු ඇමරිකානුවෙක්. අද අපි එහෙම කියන්නේ. Holy Pentecostalism father. ශුද්ධ පෙන්තකොස්ත දේවවාදී පියා කියලා උඩ කියන්නේ. හේතුව ඇයි? දෙවියන් වහන්සේගේ චරිතයට ඔවුන්ගේ චරිතය යටත් කරගත්තා. 1 තෙසලෝනික 5:19. එක බයිබල් පදයයි. ඔවුන් විශ්වාස කරා අපි මැද්දේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් වෙන ක්‍රියාකාරකම අපි ප්‍රතික්ෂේප නොකර ඒ ගින්නට වතුර නොදා ඉමු. ඒ ගින්න පළමුව මන් තුල ඇවිලෙන්න දෙමු. මන් තුලේ කැවිලුනහම තව එකකට වතුර දාලා නිමන්න හම්බෙන්නේ නැහැ මගේ කැමැත්ත නැතුව. ඔබ තුල ශුද්ධාත්ම ගින්න ඇවිලුනොත් මතක තියාගන්න පිට ඉන්න එක පාස කෙනෙකුට එක නායකයෙකුට එක යකෙකුට එක පෙරේතයෙකුට කිසි කෙනෙකුට ඒ ගින්න නිවන්න බෑ. ඔබ තුල ඇති වෙන ගින්න ඔබේ කැමැත්තෙන් ඔබ ඒක දැවෙන්නේ දැරියොත්. ඒකෙන් තව එක එක්කෙනා ගිනි ගන්නවා ශුද්ධාත්ම බලයෙන් එක එක්කෙනා බලවත් වෙනවා මේ දේශේ. Praise be to Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ නොනිවපල්ලා. අද මේ පණිවිඩයේ තියෙන එතන ආත්මයන් වහන්සේව නිවෙන්න දෙන්න බා මහා පුනරුද්දේක සැඟවුණු අභිරහස. එතන 1 තෙසලෝනික 5:19. අවුරුදු 7ක් දෙවියන් වහන්සේ ගාව දන ගහලා ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. විහිළුකාරයෙක් නෙවෙයි මම. වැඩකාරයෙකුත් නෙමෙයි, චරිතයෙකුත් නෙමෙයි. හැබැයි දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න මුළු ජීවිතේම ඉඩ දීලා තියෙන මිනිසෙක්. බය වෙන්න ඕනේ යකා. ඒක දැකලා ඉතිහාසයේ හැම මිනිස්සු හිටියේ. ඒගොල්ලෝ චරිත නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ මුළු ජීවිතේ ඉඩ දුන්නා දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න. එහෙම උන් පිරිසක් තමයි ඕනේ. චරිත මහා උගත්තු බුද්ධිමතුන් එහෙම නෙමෙයි ඕනේ. වාගේ ලයිෆ් එකේ ස්පේස් එක ගොඩ දෙනවා නම් එයා තමයි වැඩකාරයා. එයා අපි තුලට බැස්සහම අපි අර හිතන්න බැරි චරිත බවට පත් වෙනවා. මිනිස්සුන්ට අයිඩෙන්ටිෆයි කරන්න බැරි චරිත බවට අපි පත් වෙනවා. ඒ දිව්‍යමය හැසිරීම දෙවියන් වහන්සේ මිනිස්සු තුල ඇවිල්ලා කරන. අන්න එහෙම කෙනෙක් මමත්. අපි චරිත නෙවෙයි. අපි දුර්වල මිනිස්සු. ඕගොල්ලන්ට තියෙන හිතමයි, ඕගොල්ලන්ට තියෙන ශරීරෙමයි, ඕගොල්ලන්ට තියෙන ලේමයි, ඕගොල්ලන්ට තියෙන ශරීර අවයවයමයි එකම වෙනස. ආත්මයන් වහන්සේ නිවෙන්න නොදී වග බලාගත්තා. මේ අල්තාරේ ඉන්න මේ තප්පරේ වෙනකන් හුස්ම තියෙනකන් වග බලා ගන්නවා. ආත්මයන් වහන්සේට නිවෙන්න නොදී. එච්චරයි අරමුණ ජීවිතේ. ඒ ගින්න පත් වෙනවා පාසස 10,000කට පුරා ලෝකේ පත් වෙලා තියෙනවා. ලංකාවට ඇවිත් ඔබට පත් වෙනවා. ඔබගෙන් දිස්ත්‍රික් වලට පත් වෙනවා. එක පත් වෙමින් ඉන්නවා. දවසක් එනවා මිනිස්සු හැරෙනවා. අපේ ගලුම්කාර ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ මුළු කැමැත්තෙන් බාර ගන්න පිළිගන්න ඒ ගින්නට යටත් වෙන දවසක් එනවා.
ඒ ශුද්ධාත්ම ගින්නට යටත් වෙන දවසක් එනවා. ඒ වෙනුවෙන් අපි බලන් ඉන්න ස්වාමින් වහන්සේ දිහා ආත්මයන් වහන්සේගේ ගින්න නොනිවා අද දවස මේ සභාවට ඇවිල්ලා ඉන්න ඔබ හැම කෙනෙක්ම වා මට සවන් දෙනවා නම් මේ දහවලේ මට අහගෙන ඉන්නවා නම් මට හුම්කම් දෙනවා නම් අද පණිවිඩයට අද ආත්මයන් වහන්සේ කියන්නේ බොහොම සරල කතාවක්. පුතේ ඉඩ දෙන්න කැමති නම් මගේ හැසිරවීම ඔබ මතට එනකොට ඉඩ දෙන්න කැමති නම් මං ඔබ තුල දැවෙන්න ගන්නවා. ඒ ගින්න ලෝකයේ ලංකාව අවුලනවා පුතේ. ඒක තමයි ස්ථීර පණිවිඩය පට සමන් දෙන අයට අද. ඔබේ වයස කී වුණත් කමක් නැහැ. ඔබේ මොන සුදුසුකමක හිටියත් කමක් නැහැ. දෙවියන් වහන්සේගේ හැසිරවීම ආත්ම ක්‍රියාවලියට ඔබ ඉඩ දෙනවා නම් ආත්මයන් වහන්සේ ඔබට ආමන්ත්‍රණය කරනවා. එදාට වඩා දෙගුණයකින් මම ලෑස්ති වෙලා ඉන්නවා. බයිබලේ කියනවා අන්තිම කාලයේදී මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන නොකියාම දේවාත්ම වැගිරීම ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන පැහැදිලි කරනවා කියලා. අපි මේ දේශේ පුරා සුභාරංචි වෙලා තියෙන අවුරුදු 100ක් අපි මේ දේශයේ ක්‍රිස්තුස් වහන්සේට හැරෙන්න ඕනේ කියන්නේ මේ පෞකාර සාපලත් මිනිස්සු ස්වර්ගයට අයිති වෙන්න ඕනේ කියන එකයි. ඒකට ස්වාමින් වහන්සේ හොයන ආත්මයන්න් වහන්සේ නොනිවන කෙනා ඔබ නම් ඔබයි ඒකට සුදුසා. අද තීරණයක් ගන්න. ආත්මයන්න් වහන්සේ විසින් මන් තුල කරන හැසිරවීම අල්තාරයෙන් මට එන යෝජනාව ආත්මයන් වහන්සේ කතා කරන මේ අල්තාරේ මම මස් ගොඩක් කට ගොඩක් විතරයි මාව හසුරුවන්නේ එතුමා කොළ බලන්න තු පොත් බලන්න තු කතා කරන්නේ පැය ගණන් සිවන්තට පුළුවන් කාරණාවක් නෙමෙයි ඒක. පැහැදිලි දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන පැහැදිලි අල්තාරයක ඔබ ඉන්නේ. ඒ අල්තාරයෙන් එන හඬ ප්‍රතික්ෂේප නොකර යටහත්ව බාර ගන්නවා නම් ඒ ගින්නට වතුර දාන්නේ නැතුව ඒ ගින්නට දැවෙන්න දෙනවා නම් ඊළඟ පිබිදීම ඇති කරන මහා සේවකයා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රබල වැඩකාරයා ඔබයි පුතේ. දෙවියන් වහන්සේ ඔබට කතා කරමින් ඉන්නවා මේ උදෑසන. වහන්න වගේ සතහන බයිබලේ වහන්න ඉන්න තැන නැගිටලා ස්වාමින් වහන්සේ ඉඩාරින්න මේ වෙලාවේ ආත්මයන් වහන්සේව නොනිවා මම ලෑස්ති වෙනවා මේ වැඩේට. මම ලෑස්ති වෙනවා මගේ ජීවිතයේ දෙවියන් වහන්සේට දෙන්න. මහන්සි වෙන්න තියෙන එකට මහන්සි වෙන්න තියෙන්නේ සුද්ධාත්මයන් වහන්සේව නොනිවා තියාගන්න එකට. මහන්සි වෙන්න තියෙන්නේ මේ වෙන මුකුත් වැඩවලට නෙවෙයි ආත්මයන් වහන්සේ මට කතා කරන එක මම එකෙන්ම ප්‍රතික්ෂේප නොකර බාරගත යුතුයි. ඒ තුලයි මට ගලා යාම තියෙන්නේ. ඒ තුලයි මට ගිනිමේ දැල්වීම තියෙන්නේ. මේ ගින්නේ ආලෝකයට විතරයි යකා බය පුතේ. මේ ගින්න තියෙන මිනිස්සු දේවාලයක් ළඟින් යනකොට ඒ දේවාලයට අරක් කරගෙන ඉන්න යක්ෂාත්මය ඌ හැංගෙනවා කිලෝමීටර ගානකට කලින්ම. හේතුවයි ශුද්ධාත්ම ගින්නට ඉඩ දුන්න මිනිහා ස්වර්ගයේ ආලෝකයේ දරන දේවදූතයන්ට වඩා ප්‍රබලයි. ශුද්ධාත්ම ගින්නට ඉඩ හරින මිනිසයා ඔබගේ ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන මනාව ඔබ ඉගෙන ගත්තා ගිය සතියේ. ආත්මයන් වහන්සේ කියන්නේ මෙච්චරයි. කිසි දෙයක් එපා. මගේ හැසිරවීම මගේ පෙළඹවීම උඹ ගින්නට වතුර නොදා බාර ගන්නවා නම් අද පණිවිඩය ඒකයි. දේව ධාර්මික අදහස් කොච්චර දෝ මගේ හිතේ මගේ හිසේ මගේ ආත්මේ තියෙනකොට ආත්මයන් වහන්සේ කියනවා ශිවන්ත සභාවට නැගිටලා කියපන් ලෑස්ති වෙන්න කියලා. මගේ හැසිරවීමට ලෑස්ති වෙන්න මගේ පෙළඹවීම බාර ගන්න කියලා. කරුණු නොයිවමසා උන්වහන්සේව බාර ගන්න ඉඩ හරින්න අපි ඉන්න ස්ථානවල ඇස්වසමු. අද ඔයා කවුරුණත් කමන්නේ හරි. pastor the brother the sister the reverend කවුරුණත් ඔයා කුඩු බොන කෙනෙක් දරක්කු බොන කෙනෙක්ද වෛශ්‍යකම් කරන කෙනෙක්ද කවුරුණත් අද ශුද්ධාත්මයන් වහන්සේ අල්තාරයෙන් එන හැසිරවීමට ඒ පෙළඹවීමට ඔයා ඉඩ හරිනවා නම් අද තමයි වාගේ life changing movement එක. අද තමයි වාගේ personal revival movement එක. පුද්ගලික ආත්ම වෙනස් වීමේ පිබිදීමේ දවස අද තමයි වාට.
වා මොන ප්‍රශ්නෙන් ආවත් ජේසු කියනවා උඹ මට ඉඩ හරිනවා නම් මගේ ආත්මය වන ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න උඹ තුල ඇවිලෙනකොට උඹ වටේ තියෙන පීඩාව දුක පාපය ශාපය රෝගය ඒ සියල්ල ගිනිපත් වෙලා යයි උඹ ගිනි පුපුරක් මෙන් යක්ෂයාට විරුද්ධව අන්ධකාරයට විරුද්ධව නැගිට පිබිද බබලනවා ඇත දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඉන්න ස්ථානය ස්වහලා ආත්මයන් වහන්සේට කතා කරන්න පටන් ගන්න. අන්‍ය භාෂාව තියෙන අය අන්‍ය භාෂාවෙනුත් අන්‍ය භාෂාව නැති අය උන්වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගන්න. ක්‍රිස්තුස් වහන්සේට හදන්න හැදෙන්න ඔබ ඉඩ දෙනවා නම් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න ඔබ අද ඉඩ දෙනවා නම් ජේසුට හදන්න වෙනස් කරන්න බැරි කිසි ගලක් ඔබ ගාව නැහැ. සියලු ගල් ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්නෙන් දිය වෙනවා. ඇස් වහලා ජේසුස් වහන්සේ මෙනෙහි කරමින් ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. ඔබ මොනතරම් දුර්වල මිනිසෙක් වුණත් ස්වාමීන් වහන්සේ ඔබ වරම් භාවිතා කරන්න යනවා මේ දේශය උදෙසා. ඔබව නිදහස් කරන්න යනවා මේ උදෑසන. ඔබගේ වාතාවරණයෙන් ඔබගේ රෝගයෙන් ශාපයෙන් බන්ධනයෙන් ඔබව නිදහස් කරන්න යනවා මේ උදෑසන. අපි උන්වහන්සේට කතා කරමු. ඇස් වහලා තරුණ දරුවනි තරුණ පුතේ දුවේ ඇස් වහලා ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. දේශය වෙනස් කරන ප්‍රබල චරිත බවට බලපත් වෙනවා. හැම කෙනෙක්ම අන්‍ය භාෂාවේ තියෙන අය අන්‍ය භාෂාවෙන් රිබා ශන්දර ලබරියම්දල රිබිබිබි රිබා කාන්තර ලබරියම්දල රිමා මන්තුර ලබා ශන්දර ලබරියම්දල රිබිබිබි ශිර ලබරියම්දල බල කුරමන්දල ලබරිකවන්තර ලබරියම්දල රබා ශන්දර ලබරියම්දල. Oh Jesus, bend us Lord, bend me Lord, bend my church Lord. Riba Shandara Laba Rimandere ප්‍රශංසා කරමින් ශුද්ධාත්මයන් වහන්සේට කතා කරමින් ඇස්වාලා ඉදහරින්න ජේසුස්ගේ ජීවිතයට ඇතුල් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවිතයට ඇතුල් වෙනවා. ඔයාගේ වටේ තියෙන ප්‍රශ්නේ ඔයාගේ පවුලේ තියෙන අසමාදානය ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් අද අවසි වෙනවා දරුවනේ. රිබා රබා ශන්දුරා ලබරියන්දේ කුරමන්දරා ලබරබා ශන්දරා ලබරියා ලබරියන්දේ ප්‍රශංසාවෙන් යාඥාවෙන් ගන්න කාලය අරගෙන ස්වහලා කතා කරන ස්වාමිනී මම ලෑස්ති ආත්මයන් වහන්සේට නිවෙන්න දෙන්න ආදී පස්සේ මන් තුල ඔබගේ ගින්නට නිවෙන්න දෙන්න ආදී පස්සේ මන් තුල අන්තිම හුස්ම වෙනකන් ඒ ගින්න අවුලවා දේශේ පිබිදීම දකින්න තුරා මම ගමන් කරනවා ස්වාමිනේ. Riba Shandara Rababa Rabariante Kura Mama Ribi Riantura Labariante Shandera Bacantara Labariante Ribi Shandura Bantara Labariante Riba Baba Ribi Ricamantura Labariante Rabba Shandura Labariba Cayantera Labariante Ribi Shiribiriante ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්නෙන් ඔබේ ආත්මය දැල්වෙන බවයි. රබබබ ශන්දර ලබරියම්දල රබබ රබ කන්තේ රබබ රබරියම්දල රිබිබිබිබි ශිරිබිරිබිරිබිරිබිරිබිරි බරියම්දල රිමමම රබ කන්තුර ලබ රබරියම්දල ඇස්වහලා යාඥාවෙන් ප්‍රශංසාවෙන් කුඩා දරුවගේ ඉඳලා වැඩිමහල් වෙනකම් අදවාට ජේසුව දැනෙයි ජීවිතේ. Riba Rika Bantura la Bariandela Riba Mama Raba Shamdura la Bariandela Sialuma Swargika Talian Norda Kristus වහන්සේගේ බලයෙන් මම ආරාධනා කරනවා සියලුම ස්වර්ගික තලයන් විවෘත වෙලා ඔබ වහන්සේගේ සෙනග ඔබව දකින පිරිස ඔබගේ සෙනග ඔබගේ ස්වර්ගය එළිදරව් කරගන්න පිරිස Riba Shandara la Baraba Kantere Riba Baba Raba Shira Bandura Baba Raba Kantere Riba Baba Raba Shira Bantara Raba Riande
Mama riba kantara la variante. Ribi bibi shamtura la variante. अपने प्रशंसा व नमस्कार वेवा शुद्धात्मन वහන්සේ ඔබේ කින්න නොනිවා අපි දෙවෙන්නේ ඉදාරිනවා ඒක මා තුල දෙවෙමින් ඒක තව කෙනෙක් තුලට ගලා යමින් තව කෙනෙක් තුලට ගලා යමින් ලැබුගින්නක්සේ මුළු ලංකාව සිසාරා ගින්නෙන් දෙවි ගමන් කරන්නට ඔබගේ බලයෙන් අපි යටත් වෙනවා ස්වාමිනී ඔබගේ ගින්නට යටත් වෙනවා ස්වාමීන් වහන්සේ riba shandara raba riba kanterere ribi shiribi riandele kura baba raba kantera baba raba riandele riba mama riba shandura raba kanterere riba baba riba raba kanterere riba mantura raba riante rakabanterere presanza beba oh the costa da una wake kinnak ngevilenwa in the costa da una wake kinnak ngevilenwa yes eswara obayakya karabingin eswara යක්ෂර තියෙන සියලුම අයිතිය සුද්ධාත්මයන් වහන්සේගේ ගින්නෙන් අද අවශ්‍ය වෙනවා මගේ ජීවිතේ. Yes. Glory to Jesus. Yes. ශ්‍රී ලංකාව ඔබගේ ගින්නෙන් නිදහස් කරනවා ස්වාමිනී. අපි යටත් වෙනවා වහන්සේට. මම මාව යටත් කරගන්න ඔබ වහන්සේට. අපි දුර්වල මිනිස්සු ඔබ වහන්සේ අපි තුලට ආවම අපි බලවත් මිනිස්සු අපි ශක්තිමත් මිනිස්සු දේශය වෙනස් කරන්නට අපිට ඕනේ මිනිස්සු නෙවෙයි දේශය වෙනස් කරන්න අපිට ඕනේ ඔබ වහන්සේවයි සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට එන්න අපි ඉඩ දෙනවා මුළුමනින්ම මෙන්න මම මගේ සභාව මගේ සේවය මගේ පණිවිඩ ආන මේ සෙනග ඔබ වහන්සේට යටත් කරනවා ස්වාමිනී riba shandara la variante prasansava mahiniya veva namaskara veva vansige namete yes gaurava veva stuti namaskara veva prasansa veva mahiniya veva yes hallelujah glory to Jesus. Yes. 예수를 어머니들 하만 이래됐나 운만세다 애긴나 하울러왔나 매 훌라고 어머니들 하만 이래됐나 대띠어서라 슈타피아네 리바 샨다라라바 리바 칸테레레레 ribi shandura la variandele obage dimanabalin pale rasavalin puravamin goranagamin raba shandera bakantarare riba kantura la variande riba mantura la bashandura la bakantere riba rikabayantura la variande yes Glory to Jesus. Oh, yes.
තුළ දැල්වෙමින් තිබෙනවා මේ උදෑසන. Yes. Oh, praise you, Jesus. නිදහස welcoming. Oh, yes. තත්පර සන්දමින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න. බලවත් තත්පර සන්දමින් උන්වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේට ප්‍රශංසාව ගෞරව මහිමය වේවා. ඔබ වහන්සේව නොනිවා අපි තියාගන්න පොරොන්දු වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ක්‍රියාවන් අපි ප්‍රතික්ෂේප නොකරමි ස්වාමින් වහන්සේ. ශුද්ධාත්මයන්නි අපි මැද්දේ ඔබ වහන්සේගේ පෙළඹවීම අපි 100ක් යටත්ව බාරගන්නේ මේ ස්වාමින් වහන්සේ. ඒ ගින්න මා තුල දැවෙන්න දෙමින් දේශයම ගිනි ගන්නා පිණිස අපි ඔබ වහන්සේට යටත් වෙමි ස්වාමිනී. රිබෂන්දුර ලබරියම්දල බල කුරමන්දේර බකරරියම්දල බල හෝ රිබිබිබිෂ්‍යර ලබරියම්දල බල අරිබබන්දුර ලබරියම්දල බල. අපි ඇස් වසා හිස පහත් කරගමු ටික මොහොතකට. ඔබ දකීවි මේ දේශයේ වෙන්න යන විපර්යාසයන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට පැහැදිලි දර්ශන ලෙස ඔබේ ඇස්වලට ගෙනේවි මේ වෙලාවේ. ඔබ කරන කොටගෙන අපි කරන කොටගෙන ශ්‍රී ලංකා දේශයේ ගින්න නොනිවාගෙන සිටින සේවකයන් නැදහිලිවන්තයන් තරුණයන් වැඩිහිටියන් වැඩිමහල්ලන් කරන කොටගෙන ස්වාමින් වහන්සේ කරන්න යන්නා වූ මහා විපර්යාසය ගැන ඔබට පැහැදිලි දර්ශන ස්වර්ගයෙන් නිදහස් කරાવી. ඇස්වසමින් ඉස පහත් කරමින් මේ වෙලාවේ ආත්මයන් වහන්සේ ඔබට දෙන්නා වූ ඒ පැහැදිලි බව අත්දකින්න දේව දරුවනි. කුරමන්ති රබෂි කරමන්තුරරියම්දල රිබිබිබිෂම්දුර ලබරියම්දල. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඔබ වෙතට ඇතුල් වෙලා තිබෙන්නේ. යක්ෂයා හදපු අන්ධකාරය දැන් ඔබෙන් පිච්චිලා අලු වෙලා ගිහිල්ලා. ඔබ මොන කාරණාවට මේක ඇතුළට ආවත් අද ඔබ නිදහස් වෙලා ඉන්නේ. ආත්මයන් වහන්සේගේ පෙළඹවීම බාර ගන්න දේව දරුවනේ. අරිමමමෂම්දුර ලබරියම්දල බල කුරබබෂේරි බමරියම්දල බල 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 කුරමන්දේ රබකල ලබරියම්දල බල රිබිබිබිබිෂීර බන්දුර ලබරියම්දල රිමන්දිර බකයන්තිරිරිරි රිවිෂම්දුර ලබරිමන්දිර බකයන්තිරිරි රිබරි බකයන්තිර ලබශීරන්තුරි බබරිමමන්තිර බකන්තිරිරි රබෂන්දිර බබරි බකන්තිරිරිරි rimantarakayasakalarezeribekyanti malayakayantunekelele libashiana kayanta kirirabariyanturekelele ribishibhakantakaralabaribatelekele rimamandura bakayantiriri bakasantorere rabashirabakantirere rimamantura bashibarabakantekerere terele Rimamanteri bakaya sekaranterere Rabashirate amakanturi bakalare sere Ribashima radakaya yantere bekarara rabasante kerere Rabashikarantere beravakanterere Ribishanda ramama ribakantura kalala baribakayanterere Kantara narabashira rakayantere Ribabantura mama ribakayanterere kelere Ribishiba rabakayanterere Rimabamtura bakaraka santera babariandere
Rima mama raka baba shandara baraka tera laba rima mantere. Raba shehra bakam tere. Rima mandura baka tara rabariam tere. Raba shehra bantera raka bayam tere. Oh, nubalagi deshiya nidahas වෙන හැටි බලාපල්ලා දේව දරුවනේ. දෙකෝටි 20 ලක්ෂයක් වහල්කමෙන් මුදවන දෙවියන් වහන්සේගේ වැගිරීම බලාපල්ලා දේව දරුවනේ. Glory to Jesus. Hallelujah. Thank you, Holy Spirit. සමග සිටින්නේ රිබෂන්දර රබකන්තුර ලබරි බිබිබිබිබිබියම්දල රියමන්ති රබක සන්තර ලබරියන්තරේ රිමමන්ති රබක සන්තර ලබරි බිබිබිබියම්තරේ කුරබෂේ හලමන්තර රිබකන්තරේ රිබබබෂම්දුර බකන්තරේ රබරියන්තේ රිබබන්තර බෂන්තරේ රෙකෙරෙරේ Ribishe marata rabayante rebakara rabasante rekere antere. Yes, rabashe rabante rabakayante re. Rima mantura bakandara rabarika bayante re. Shuddhatmini mata maga penvana. Yes, rabashira mamtere re. Me taruna daruan me to banse lidara uwa menava me dahavale shuddhatmyanani. මේ තරුණය වහන්සේගේ දර්ශන දකින පිණිස ඔවුන්ගේ ආත්ම බලවත් කරමින් ස්වර්ගය උන් කෙරේ විවෘත කරනවා ශුද්ධාත්මයන්නි ඔවුන්ට දර්ශනය වූ මනවැලි දරවෙන් ඔබ වහන්සේගේ රිබෂේබා රබකන්තරේ ඔබගේ සේවකයෝ උදෙසා දර්ශනය වූ මනව මේ වෙලාවේ රබකන්තර බබෂන්දර රබරියන්තරේ ස්වාමීන් දතසෝමින් ආත්මයන් වහන්සේට යටත් වෙමින් Ribibibibi sharanananane Sevedi ma samag sitinne swargaya tekmat Magapinwan ni
සිටින්නේ ස්වර්ගයතෙක් මට මග පෙන්වන්නේ ශුද්ධ ආත්මෙනි මට මග පෙන්වන ඇස් වහලා දත ඔසවලා ඔබේ බලයෙන්ම පුරවන්න ඔබේ ප්‍රේමයෙන් දල්වන්න ඔබේ බලයෙන් පුරවන්න Yes. Waymaker. Obai Swamini Magasadana. Shudatmini. Yes, over Wasamaga Sidino me Dahavale Shudatmanan Vansa. Mata Magapemin Sidino Bahanse. Hallelujah. Oh, Rabashe Ramande, Duxusumantula Malanga inne, Shudatuni Obama Sana Sahalane, yes, Susumantula Malanga inne, Shudatuni Obama Sana Salane, Duxusumantula Malanga inne. Shudatuni Obama Sanasalan Dato Svala Shuddha Atmeni Matamaga Pinvana Shudatmeni Rabba Shandara Rabariam Tere Kuramam Tura Bakaran Terere Machemaga Pinvana Shuddha Atmeni Navatat Shuddha Atmeni Machemaga Pinvana Navata Shudatmeni Matamaga Pinvana Shuddha Atmeni Matamaga Pinvana Hallelujah! Glory to Jesus! Praise be to Holy Spirit. Hallelujah! Kauravayat prasansavat mahimeyat sada kaletam ubavanse gime swamini.
ප්‍රශංසාව වේවා. අපි එක්සිටෙමින් ඉන්න ස්ථානවල ඇස්වසමින් ඉස පහත් කරමින් දේව සේවකයන් දෙපළකට ආරාධනා කරනවා. ආත්මයන් වහන්සේගේ පෙළඹවීම මේ වෙලාවේ ගේන අය. ශුද්ධාත්මයන් වහන්සේගේ හැසිරවීම ටකීකාරු වෙලා මේ වෙලාවේ. අනිත් සේවකයන් ඉදිරියට එන්න. මේ වෙලාවේ යාඥාවට පෙළඹීම ගේනවා නම් ඒකට යටත් වෙලා කීකරු වෙලා ස්වර්ගින් ඒක අයිති කරගෙන මේ වෙලාවේ ශුද්ධාත්මයන් වහන්සේ නොනිවල්ලා අපි එක්සිට් වෙමු. සේවකයන් පණිවිඩ සහ යාඥා කොට ඊට අවසානයේ තබාවේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. සර්වබලධාරී පියාණන් වහන්සේගේ මහත් වූ ගිනිමේ ඵලය වන්නා වූ ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ජීවනයේ ආලෝකය වන්නා වූ සකල මනුෂ්‍ය වර්ගයාටම නිදහස් දෙන්නා වූ ක්‍රිස්තුස් වූ යේසුස් වහන්සේගේ ආලෝකයේ ගිනි කිරණවන් සවිශුද්ධතාවයේ ආත්මයන්න් වහන්සේ මේ දහවලේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසාව ගෞරවය නමස්කාරය දෙමින් ඔබ වහන්සේ නිර්මාණය කළා වූ ජාතික අල්තාර අභිමුඛයේ සිට ස්වාමිනී යාඥා කරනවා ස්තුති දෙනවා ශුද්ධාත්මයන්න් වහන්සේ. ආත්මයන්න් වහන්සේ ඔබ වහන්සේ මේ කුටියේ රැස් වුණා වූ සෑම ආත්මයකටම අද දවසේ කතා කළ නිසා මේ සෑම ආත්මයක් තුල තිබෙනා වූ සියලු වාතාවරණයන් අහෝසි කරමින් ශුද්ධාත්මයන්න් වහන්සේගේ ගිනිමය වැගිරීම තබා මේ ආත්ම අද දවසේ පුබුදුවමින් මේ දේශය වෙනස් කරන පිබිදීමට රැගෙන යන්නට සුදුසු ආත්ම බවට අද දවසේත් ඔබ වහන්සේගේ ගිනිමය බලයවා වචනේ බලයවා මේ ආත්ම නැවත පිබිදවු නිසා ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ගෞරවය ප්‍රශංසාව දෙනවා ස්වාමිනේ. මගේ ආත්මයන්න් වහන්සේ මේ ශ්‍රී ලංකාව නම් දේශේ නිදොස්ලේ වැගිරූ මේ දේශේ ඒ නිදොස්ලේ මේ බිම්මත මොරගසන මේ වකවානුව තුල මගේ දෙවියන් වහන්සේ ඒ දේශයට සලසුම් කර තිබෙන ආත්මයන්න් වහන්සේගේ වැගිරීම කරන කොටගෙන ස්වාමිනී මේ දක්වා මේ මොහොත දක්වා සලසුම් කර යකා ගෙනා වූ සියලු සලසුම් අහෝසි කර ස්වර්ගීක පිබිදීම මේ දේශයේ 4 කොනේ 8 කොනේ අද දවසේ මේ මොහොතේ ඔබ වහන්සේ නිදහස් කළ නිසා යකාගේ සියලු සලසුම් ඔබ වහන්සේ අද දවසේ අහෝසි කළ නිසා ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවය දෙනවා ශුද්ධාත්මයන්නි. ආත්මයන්න් වහන්සේ ඔබ වහන්සේගේ මහත් හඬ අද දවසේ මේ අල්තාර මස්තකයේ සිට මේ දේශයේ සිසරා යමින් සාතන්ගේ සියලු මලවත් අද දවසේ අහෝසි වුණු නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ ගිරි කිරණ උතුරු නැගෙනහිර බටහිර දකුණ මේ සියල්ලේ අද දවසේ සිර කළ නිසා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවය දෙනවා ස්වාමිනී. ආත්මයන් වහන්සේ මෙතනින් නික්ම වෙන ඔබ වහන්සේ රැගෙන යන හැම ආත්මයක්ම කරන කොටගෙන මේ දේශය පුදුවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයට 2 කෝටි 20 ලක්ෂයම ධන නමන දේශයක් බවට ඔබ වහන්සේ කරන නිසා ඔබ වහන්සේට ස්තුති දෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි ස්වාමිනී. ආත්මයන්න් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ගෞරවය ප්‍රශංසාව දෙනවා. සියල්ල ගැන ඔබ වහන්සේට නැවත කෝටි ප්‍රකෝටි වාරයක් ගෞරවය නමස්කාරය දෙනවා ශුද්ධාත්ම දෙවියන් වහන්සේ. සියල්ල ඔබ වහන්සේට බාර කොට යටත් කරනවා. මහිමාන්විත නාමය, තේජාන්විත නාමය, ප්‍රේමේ නාමය මේ දේශයේ සියලු අන්ධකාරයන් අහෝසි කරන ආලෝකයේ නාමය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Thank you, Holy Spirit, for your mighty outpouring in
this place. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ බලවත් අභිමුඛය නිසා ස්තුතියි. ඔබගේ ගින්න බවුලලා තියෙන නිසා ස්තුතියි. ස්වාමිනී තාම ගිනි පුපුරක් පමණයි මගේ දෙවියන් වහන්සේ. මේ ගින්න ස්වාමිනී මේ දේශය සම්පූර්ණයෙන්ම ගැලවෙන්නා වූ පිණිසව වූ මේ ගින්න නිසා බඩ ස්තුතියි. ඒ ගින්න රැගෙන ආව දූතයන් නිසා ස්තුති බෙදෙන්න. Oh, ශුද්ධාත්මයන් වහන්සේ. We thank you, Holy Spirit, for your mighty fire in this place. We honor you, we greet you, we appreciate you. Thank you for standing by us. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අප සමග සිට ගන්න නිසා ස්තුතියි. අප ශක්තිමත් කර ධෛර්යමත් කළ නිසා ස්තුතියි. අද දවසේ ඔබ පෙන්වුවා කොහොමද ඔබගේ ගින්න බවුලන්න යන්නේ කියලා. ඒ නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී. මේ ඇලුනා වූ ගින්න මේ දේශය පුරා නොනිවා රැගෙන යන පිණිස ස්වාමිනී උතුර දකුණ නැගෙනහිර බස්නාහිර ඇවිලෙනවා ස්වාමිනී. මේ ආලේප මේ වෙනකොටත් ස්වාමිනී මේ අභිමුඛය මේ දේශයේ දිස්ත්‍රික්ක 25 නිදහස් වුණ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී පියවරෙන් පියවර පඩියෙන් පඩිය ඔබ වහන්සේ වචනය තුලින් අප ආත්ම සකස් කරමින් ශුද්ධාත්මයන් වහන්සේ අද දවසේ ස්වාමිනී යම් කඩයිමකට ඔබ වහන්සේ යම් ආත්ම පරිවර්තනයක් සමග ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වර්ගික තලයක් තුල අද දවසේ ස්වාමිනී 100ක් මෙහෙව නිසා ඔබට ස්තුති කරන ආත්මයන්න් වහන්සේ මේ හැම කෙනෙක් තුළම ඇවිලුණා මේ ගින්න නොනිවාගෙන යන්නට ඒ ආත්මයන්න් වහන්සේගේ ඵලය රස නමය තුල ස්වාමිනී අපට උගන්වලා ගොඩ නගලා ස්වාමිනී අපිට උපකාර කරන්නේ කොහොමද කියලා දීලා අද දවසේ ගින්න නිවෙන්නේ නැතුව අවුලගෙන යන්නේ කොහොමද කියලා ඔබ කියලා දුන්න නිසා ඔබට ස්තුතිවන්ත වෙමින් බාරවෙමින් කීකරුවෙමින් යටත් වෙනවා. ඒ ප්‍රේමණීය බලවන්ත නාමය වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම නාමයේ බලයෙන්. ආමෙන්.